කායික මානසික අධ්‍යාත්මික වගේම සමාජීය ඔය කොටස් ටික ඔක්කොම ආවම තමයි පුද්ගලයෙක්ගේ පෞරුෂය කියන එක හැදෙන්නේ. ළමයි දැන් අද කාලේ ඉන්නේ හරිම තරඟකාරී වාතාවරණයක. ඔය අප්‍රිසියේෂන් කියන එක නැති වුණාම ළමයි හරි අසරණයි. අනිවාර්යයෙන්ම දෙමාපියන්ට වගේම ගුරුවරුන්ට ලොකු වගකීමක් තියෙනවා ළමයෙක්ව යොමු කරන්න ඕනේ මොන වගේ දේවල් වලටද සහ ළමයි යොමු වෙන දේවල් වලින් වැළැක්විය යුත්තේ මොන වගේ දේවල්ද කියන එක ළමයින්ට තේරුම් කරලා දෙන්න. ඉස්සර නම් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කම්පැනි වල ලොකු විශාල කම්පැනි වල ඕනර්ස්ලා අපි කවුද කියලා දන්නේ නැහැ, ඩිරෙක්ටර්ස්ලා කවුද කියලා දන්නේ නැහැ. නමුත් දැන් ටිකක් ඒව වැඩිපුර එළියට එනවානේ. ලංකාව ගත්තොත් මම ගොඩක් දුරට දකිනවා හැම දෙයක්ම කම්පෙයාර් කරනවා. සාමාන්‍යයෙන් පර්සනල් බ්‍රෑන්ඩින් කියන එක තමයි මම හිතන්නේ අද සමාජයේ ගොඩක් අය try කරන්නේ. උපතින් අරන් ආපු qualities එක්කම අපි මහන්සි වෙලා එකතු කරගන්න qualities උත් එකතු වුණාම අපේ personality එක ගොඩක් ලස්සන පුද්ගලයෙක් බවට අපිව පත් කරනවා. data scientist ලටත් ඇත්තටම job market එකේ මේ වගේ competition එකක් තියෙනවද? ලංකාවේ විධිමත්ම combined maths පාඨමාලාව සුධීර පීරිස්. ඉතින් කරිය කොම්පාස් පොඩ්කාස්ට් channel එකේ විශේෂ දවසකට තමයි අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපේ channel එකට පළවෙනි පාරට දෙවනි වතාවටත් අපි එකම guest ව ගෙන්නලා තියෙනවා. මං හිතන්නේ මං වැඩි විස්තර කියන්න ඕනේ නැහැ දැක ගමන් ඔයගොල්ලෝ අඳුරනවා. ඇය නමින් ෂෙනාලි මගේ විශ්වවිද්‍යාල මිතුරිය. ඉතින් ෂෙනාලි ආයිබෝන් කියලා පිළිගන්නවා දෙවනි වතාවටත් අපේ පොඩ්කාස්ට් channel එකට. අයිබෝන් සුදීර. ඉතින් ෂෙනාලි ඔයාව මං ගේනවා කියලා හිතුවේ ඔබ දකින්න නැති මං හිතන්නේ කමෙන්ට් සෙක්ෂන් එක බැලුවම කමෙන්ට් සෙක්ෂන් එකේ කලින් අපි කතා කරේ ඇත්තටම data science ගැන. ඉතින් data science related ගොඩාක් ප්‍රශ්න අපේ viewers ලා අහලා තිබුණා. ඉතින් ඒ හින්දා මම තීරණයක් කරා මේ අනිවාර්යෙන් ඔබව නැවත වාරයක් අපේ channel එකට ගෙනල්ලා ඒ viewers ලට ඒ ප්‍රශ්න වලට අපි සාධාරණයක් කරොත් හොඳයි කියලා. ඉතින් thank you very much ආරාධනා කරපුවම වැඩේට එකතු වුණාට. ඉතින් ෂෙනාලි අපි data science ගැන ගොඩාක් පුළුල්ව කතා කරා කලින් අපේ එපිසෝඩ් එකේදී. ඉතින් ඒ හින්දා අපි viewers ලට ප්‍රශ්න වලට උත්තර අවසානයේදී ලබා දෙමු. අපි මුලින්ම මෙන්න මේ විදිහේ තැනකින් අපි වැඩේ ස්ටාර්ට් කරමු. අද අපේ ටොපික් එක අපි කරගමු public speaking ඒ වගේම personality development කියන එක. ඉතින් මොකද ලංකාවේ සහ ලෝකේ ගත්තොත් එහෙම ඔය දෙක නැති හින්දා ගොඩාක් මිනිස්සු හරි struggle එකක ඉන්නවා. ඉතින් ඒ හින්දා ඔබගේ තියෙන ඒ personality එකත් එක්ක ඔබගේ තියෙන ඒ අත්දැකීම් එක්ක අපි හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක හොඳ තැනකට අපිට ගන්න පුළුවන් වෙයි. ඉතින් ෂෙනාලි මම පළවෙනියටම මෙන්න මෙතනින්ම පටන් ගන්නම්. මොකක්ද අතරම මේ personality development කියලා කියන්නේ? personality කිව්වම අපි පොඩි කාලේ ඉස්කෝලේදීත් ඉගෙන ගන්නවා පෞරුෂය. පෞරුෂය අපි health science වල ඉගෙන ගන්නේ කායික, මානසික, අධ්‍යාත්මික වගේම සමාජීය. ওই කොටස් ටික ඔක්කොම ආවම තමයි පුද්ගලයෙක්ගේ පෞරුෂය කියන එක හැදෙන්නේ. ඉතින් මේ කොටස් ඔක්කොම වර්ධනය කරගෙන ගියේ නැත්තම් යම් කිසි ආකාරයක අපේ ජීවිතේ ඉම්බැලන්ස් එකක් එනවා. ඉතින් මේ ඔක්කොම ටික බැලන්ස් කරගෙන යන හොඳ පෞරුෂයක් තියෙනවා නම් මේ ඔක්කොම තියෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම බැලන්ස් කරන් යන කෙනෙක්ට තමයි අපි personality එක develop කරන කෙනෙක් කියලා කියන්නේ. ඉතින් මම හිතන විදිහට මේ කොටස් හතරම address කරේ නැත්නම් personality එකේ යම් කිසි අඩුවක් තියෙනවා. ඔව්. එතකොට මේ දැන් මේ personality development කියන එක යම් කිසි කෙනෙක්ට naturally එන්න ඕන දෙයක්ද නැත්නම් එයා grow වෙද්දී යාට develop කරගන්න පුළුවන් දෙයක්ද ඇත්තටම? ඔව් හැම පුද්ගලයෙක්ම යම් මට්ටමක personality එකක් එක තමයි ඉපදෙන්නේ. හැබැයි ඒක අපි තවදුරටත් වැඩි දියුණු කරේ නැත්නම් ඒ සමහර විට අපි අරගෙන එන හැකියා අපි අරගෙන එන qualities අපෙන් නැති වෙලා යනවා වෙන්න පුළුවන්. ඒ වගේම අපි අරන් ආවේ නැති inborn qualities නැති සමහර දේවල් අපිට වැඩි දියුණු කරන්නත් පුළුවන්. ඉතින් මං හිතන්නේ අපි උපතින් අරන් ආවේ නැහැ කියලා ඒවා අයින් කරලා දාලා අපි පැත්තකට වෙලා ඉන්නවට වඩා අපි නිරන්තරයෙන් personality එක develop කරන්න මොනවද කරන්න ඕනේ මගේ අඩුපාඩු මොනවද මං කොතෙන්ද යන්න ඕනේ ඒවා තේරුම් අරගෙන අපි practice කරලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරොත් අර උපතින් අරන් ආපු qualities එක්කම අපි මහන්සි වෙලා එකතු කරගන්න qualities උත් එකතු වුණාම අපේ personality එක ගොඩක් ලස්සන පුද්ගලයෙක් බවට අපිව පත් කරනවා. එතකොට ෂෙනාලි මම අහලා තිනවා සාමාන්‍යයෙන් කෙනෙක්ගේ personality එක තීරණය කරන්න පුළුවන් හොඳම stage එකක් තමයි අවුරුදු 1ත් 5ත් අතර කාලය කියලා කියන්නේ. ඔබ හිතන්නේ එහෙමද? ඒ කාලේ ගොඩක් බලපෑම් වෙන්න පුළුවන්ද personality එකට කොහොමද ඔබ දකින්නේ? අනිවාර්යයෙන් මේ කාලේදී ලොකු බලපෑමක් කරන්න පුළුවන්. මොකද ඒ කාලේදී මොලේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඉතින් ඒ කාලේදී අපි දකින දේවල්, අපි අහන දේවල්, ඒ වගේම මේ පුංචි ළමයි කියන්නේ දකින අහන දේවල් කරන්න හදනවා. ඉතින් ඒ කාලේදී අපි ළමයෙක්ට දෙන ආදර්ශය ඒ ළමයා තේරුම් ගන්න විදිහෙන් ලොකු බලපෑමක් මුළු ජීවිතේටම තියෙනවා.
හැබැයි ඒ අවුරුදු 1-5 අතරින් ඒක නවතින්නේ නැහැ. ඒක නිරන්තරයෙන් තියෙන process එකක්. ඒක මුළු ඉස්කෝලේ කාලෙම ඊට පස්සේ යුනිවර්සිටි ජීවිතේදී ඊට පස්සේ ඇඩල්ට් කෙනෙක් වුණාට පස්සේ හරි මං හිතන්නේ මේක කන්ටිනියුවස්ලි යන process එකක්. මොකද කවුරුවත් 100% සම්පූර්ණයි මම දැන් ආයි පර්සනැලිටි වෙන මොකුත් මගේ දියුණු කරන්න නැහැ කියන තත්ත්වයට කවුරුත් එන්නේ නැහැ. ඉතින් මේ පර්ෆෙක්ට් ස්ටේට් එකට යන්නේ නැති නිසා හැමතිස්සෙම ඕනෙම කෙනෙක්ට තියෙනවා තවත් යම්කිසි දෙයක් දියුණු කරන්න පුළුවන්. ඉතින් මේ කන්ටිනියුවස් process එකේ අපි හැමෝම යන ගමන් තමයි මේ ඉන්නේ. ඔව්. එතකොට දැන් මේක බලන දෙමව්පියෝ එහෙම දකින්න ඇති තමන්ගේ දරුවෝ සමහර වෙලාවට හරි දේවල් වලට ඉදිරිපත් වෙන දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවා තනියම පැත්තකට වෙලා වැඩ කරන්න කැමති දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දේ ඇත්තටම තීරණය වෙන්නේ දෙමව්පියන්ටත් ඒක ලොකු වගකීමක් තියෙනවා අනිවාර්යෙන්. ඒගොල්ලන්ව හසුරවන විදිහ සහ ඒගොල්ලන්ට ලබා දෙන දේවල් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා නේද? අනිවාර්යයෙන්ම දෙමාපියන්ට වගේම ගුරුවරුන්ට ලොකු වගකීමක් තියෙනවා. ළමයෙක්ව යොමු කරන්න ඕනේ මොන වගේ දේවල් වලට සහ ළමයි යොමු වෙන දේවල් වලින් වැළැක්විය යුත්තේ මොන වගේ දේවල්ද කියන එක ළමයින්ට තේරුම් කරලා දෙන්න. අද කාලේ අපි දකිනවා ගොඩක් ළමයි ගොඩක් දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් ඒ ඇබ්බැහි වීම තුලින් ළමයෙක් ඒ කාලෙදී කළ යුතු ගොඩක් දේවල් වලින් බැහැර වෙලා මුළු ජීවිතේම අර ඇබ්බැහි වුණ දේ වෙනුවෙන්ම කැප කරනවා. අපි ගොඩක් දකිනවා කම්පියුටර් ගේම්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා, ෆෝන්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් එතකොට ඒ ළමයෙක්ගේ ජීවිතේ අර මං කොටස් 4ක් කිව්වා. මේ කොටස් 4ම වර්ධනය වුනේ නැත්තම් යම් යම් හිඩස් තියෙන්න පුළුවන් ඒ ළමයා ලොකු වුණාට පස්සේ. ඒ වගේම ඇබ්බැහි වීම තුලින් එයාගේ තියෙන ක්වොලිටිස් උත් තව පල්ලෙහාට ගිහිල්ලා ඒවා වැඩි දියුණු වෙන්නේ නැහනේ. ඒත් ඒ තියෙන ක්වොලිටිස් උත් දියුණු කරගන්න නැතුව ඒ ළමයා යන්න පුළුවන් දුරත් යන්නේ නැති දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම දෙමාපියන් හැටියට ලොකු අවධානයක් තියෙන්න ඕනේ මගේ දරුවා යොමු වෙන්නේ මොන වගේ දේවල් වලටද. ඒ වගේම මගේ දරුවා මං යොමු කරවන්න ඕනේ මොන වගේ දේවල් වලට. සමහර විට ළමයා දන්නේ නැහැ මේ ඔප්ෂන්ස් තියෙනවා කියලා. හැබැයි දෙමාපියන් හැටියට ළමයිට පේන්නේ නැති දුරක් දෙමාපියන්ට ගුරුවරුන්ට පේනවා. ඉතින් ඒ ළමයි දන්නේ නැති ඔප්ෂන්ස් වලටත් පොඩි කාලෙම යොමු කෙරෙව්වොත් එතකොට ලොකු වුණාට පස්සේ ළමයාට තේරෙනවා මම පොඩි කාලේ මේ දේවල් කරපු නිසා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ හරි සුදීර දෙමාපියන්ට වගේම ගුරුවරුන්ට පාසල් වලට ලොකු වගකීමක් තියෙනවා. දරුවෙක්ගේ පර්සනැලිටි එක හදන්න අනාගතයට හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් බිහි කරන්න. ඔව්. එතකොට ශනාලි දැන් මොන වගේ ස්කිල්ස්ද ඇත්තටම දරුවෙක් තමන්ගේ පර්සනැලිටි එක හදනවා නම් ඩිවෙලොප් කරන්න ඕනේ? ඔව් මම හිතන්නේ දරුවෙක්ට ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න හැකියාව තියෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා පුංචි ළමයිට ඉස්සරහට එන්න කිව්වම ලැජ්ජයි, එන්න බයයි. එතකොට ළමයි ගොඩක් අදිමදි කරනවා ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න අදිමදි කරන එකෙන් ඒගොල්ලන්ට හම්බෙන ඔපචුනිටිස් ගොඩක් වෙලාවට බැහැර හරිනවා වෙන්න පුළුවන්. ඉතින් අපිට දෙමාපියන් හැටියට ගුරුවරුන් හැටියට වැඩිහිටියන් හැටියට පුළුවන් නම් ළමයිට කොන්ෆිඩන්ස් එක දෙන්න නෑවට පුළුවන්. ඔයා ගිහිල්ලා කරන්න. ඉස්සරහට ගිහිල්ලා කරලා දින්වත් පෙරදුනත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ එක්ස්පීරියන්ස් එක අරගත්තම කොන්ෆිඩන්ස් එක බිල්ඩ් වෙනවා ඉස්සරහට ගිහිල්ලා කරන්න. එතකොට ඉස්සරහට ගිහිල්ලා කතා කරන එක විතරක් නෙවෙයි. ඉස්සරහට ගිහිල්ලා පර්ෆෝම් කරන එක විතරක් නෙවෙයි. එයා ජීවිතයට අත්දැකීම් එකතු කරගන්නවා. ඒ අත්දැකීම් තුලින් තමයි එයාගේ පෞරුෂය වර්ධනය වෙන්නේ. එතකොට ඒක උදාහරණයක් විතරයි. ඒකම පෞරුෂ වර්ධනයට මම කිව්වා කායික මානසික ආධ්‍යාත්මික සමාජීය මේ හතරම තියෙන්න ඕනේ. එතකොට අපි ගොඩක් වෙලාවට සමාජීය දේවල් කතා කරාට ආධ්‍යාත්මික පැත්ත එහෙම කතා කරන්නේම නැහැ. ඉතින් මේ ආධ්‍යාත්මික වර්ධනයක් තිබ්බ නැත්නම් හැඟීම් දැනීම් නැති පුද්ගලයෙක් තමයි අනාගතයට බිහි වෙන්නේ. ඉතින් එහෙම පුද්ගලයන්ගෙන් මැෂින් වගේ වැඩ කරන රෝබෝස්ලා වගේ පුද්ගලයන්ගෙන් අපිට ඇත්තටම සමාජයට ලොකු මෙහෙවරක් කරන්න බෑ. ඉතින් මේ හතරම එකතු කරගෙන යන්න නම් දරුවෙක්ව හරි මාර්ගයට යොමු කරන්න ඕනේ. ඒකම මේ හතර බැලන්ස් කරන විදිහට උදව් කරන්න ඕනේ. ඉතින් ඒක පොඩි ළමයෙක්ට තනියෙන් කරගන්න බෑ. වැඩිහිටියන්ගේ උදව් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කොහොමද කායිකව මම වර්ක්අවුට් කරනවාද මම ස්පෝර්ට් එකක් කරනවාද ස්පෝර්ට් එකක් කරනවා කියන්නේ නිරන්තරයෙන්ම දරුවාව යොමු වෙනවා ෆිසිකල් ෆිට්නස් තියාගන්න. ඊට පස්සේ මානසිකව මම කොහොමද ළමයි දැන් අද කාලේ ඉන්නේ හරිම තරඟකාරී වාතාවරණයක. එක්සෑම් එකෙන් මම පළවෙනියා වෙන්න ඕනේ. මම ලකුණු මෙච්චරක් ගන්න ඕනේ. A level කරන්න ඕනේ, O level කරන්න ඕනේ. මම හොඳටම කරේ නැත්නම් යුනිවර්සිටි යන්න බෑ. ඉතින් මේ දේවල් එක්ක ළමයි ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්න අද සමාජයේ. ඉතින් එතකොට මානසික සමබරතාවය නැති වෙන්න පුළුවන්. ඒකට මේ මානසික සමබරතාවය තියාගන්න මම මොනවද කරන්න ඕනේ? ඊට පස්සේ ආධ්‍යාත්මික වශයෙන් සමබර වෙන්න අද ළමයිට වෙලාවකුත් නැහැ මං හිතන්නේ. ළමයිව යොමු කරන්නෙත් නැහැ. ඒ තරමට තරංගය වැඩි වෙලා ආධ්‍යාත්මික පැත්තට දෙමාපියෝ යොමු කරන්නෙත් නැහැ. ඒකම සමාජීය වශයෙන් මම කොච්චර ලකුණු ගත්තත් වැඩක් නැහැ. මම සමාජයේ
අනිත් අයත් එක්ක ජීවත් වෙන්න දන්නේ නැත්තම් කොච්චර හැකියා අතින් වර්ධනය වුණත් තේරුමක් නැහැ. මොකද ඔයාව සමාජයේ පිළිගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔයා සමාජයේ හැසිරෙන්න සමාජයේ අනිත් අයත් එක්ක වැඩ කරනවා දන්නේ නැත්තම්. ඉතින් මේ හතරම බැලන්ස් කරන් යන පුද්ගලයෙක්ට තමයි අපි හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් කියලා කියන්නේ. ඒකට ශනාලි මම දැන් මට තියෙනවා මම නිතරම දකිනවා ළමයි එක්ක වැඩ කරන හින්දා ඔය අප්‍රීසියේෂන් කියන එක නැති වුණාම ළමයි හරි අසරණ වෙනවා. ඒ කියන්නේ දැන් අපි පන්තියේ ගලලා හැමදෙස්සෙම 1 2 3ට තමයි හැමදාම ප්‍රයිසස් තියෙන්නේ හැමදේම තියෙන 1 2 3ට. නමුත් අර සමහරවිට යට මට්ටමේ කෙනෙක් ඉන්න පුළුවන් පළවෙනි එක්සෑම් එකේ ලකුණු 10ක් ගත්ත කෙනෙක් ලකුණු 50 වෙනකන් එයාගේ ලකුණු මට්ටම වැඩි කරගෙන හැබැයි එක නෙමෙයි හින්දා එයාට ප්‍රයිස් එකක් නැහැ. එයාව අගය කරන්නේ නැහැ. ළමයා ඔයා හොඳයි ඔයා හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා කියලා අර ඒ මං කියන්නේ මේ ළමයෙක්ට විතරක් නෙමෙයි අතර මං හිතන්නේ හස්බන්ඩ් වයිෆ් අතර ටීචර් ස්ටුඩන්ට් අතර මං හිතන්නේ ලංකාවේ ගත්තොත් ඕනම ප්‍රොජෙක්ට් එකක් හැන්ඩල් කරන ඔබට පවා වෙන්න පුළුවන්. ඔබ හොඳ ප්‍රධාන බැංකුවක වැඩ කරන්නේ. ඉතින් බැංක් එකේදී උනත් ඔයා කරන ඒ කර්තව්‍යයට හරියට ඇප්‍රීසියේෂන් එකක් ආවේ නැත්නම් හිතෙනවා මොන එකකට මම වැඩ කරනවද මට කිසිම මේකක් නැහැ නේ කියලා. ඔබ දකින විදිහට ඒක ඇත්තක්ද කොහොමද ඇප්‍රීසියේෂන් එක? ඇයි ඒ ඇත්තටම ලංකාවේ ඒක ලංකාව විතර නෙමෙයි මම හිතන්නේ ලෝකෙම අර টොප්ම වෙන එක්කෙනාට ඇප්‍රීසියේෂන් එක හම්බ වෙනවා. හැබැයි යට ලෙවල් එක ફોකස් කරනවා මදි වගේ අර්ථයක් මට තේරලා තියෙනවා. ඒක එහෙමද කොහොමද ඔබ දකින්නේ? අනිවාර්යයෙන්ම ඇප්‍රීසියේෂන් කියන එක ඕනම පුද්ගලෙක්ට ජීවිතේ වැදගත්. අපි හැමෝම කැමතියි අපි ගැන කවුරු හරි කෙනෙක් හොඳක් කියනවා නම්. ඉතින් ඒක සමහර විට අපි අනිත් තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරද්දී මම එයාගේ මට්ටමටම නැති වෙන්න පුළුවන්. හැබැයි මගේ මට්ටමේ මම හිටියට වඩා දැන් යම් කිසි දුරක් ඇවිල්ලා නම් ඒ මම ආපු දුර කවුරු හරි දැකලා ඒක හොඳයි කියලා කියනකොට මම ඒකට ආසයි. මම ඒ වෙනුවෙන් මහන්සි වෙලා තියෙන්න පුළුවන්. මම ඒ වෙනුවෙන් වැඩ කරලා ලොකු කාලයක් කැප කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක කවුරු හරි දැක්කම ඒක මට ලොකු මොටිවේෂන් එකක් දෙනවා මට තවත් ඉස්සරහට යන්න. ඉතින් අපි ලංකාව ගත්තොත් මම ගොඩක් දුරට දකිනවා හැම දෙයක්ම කම්පෙයාර් කරනවා. තව එක්කෙනෙක් එක්ක කම්පෙයාර් කරනවා එක ළමයෙක්ගේ ලකුණු තව ළමයෙක් එක්ක කම්පෙයාර් කරනවා. එක ළමයෙක්ගේ පෞරුෂය තව ළමයෙක්ගේ පෞරුෂයත් එක්ක කම්පෙයාර් කරනවා. ස්පෝර්ට්ස් කරන එක්කෙනෙක් නම් එයා එක්කෙනෙක්ගේ හැකියාව තව එක්කෙනෙක් එක්ක කම්පෙයාර් කරනවා. ඉතින් මේ කම්පෙයාර් කරන්න යද්දි හැමතිස්සෙම අපිට හිතෙන්න පුළුවන් මට වඩා අනිත් එක්කෙනා හොඳයි කියලා. ඉතින් එහෙම දෙමාපියෝ දරුවෝ හැමතිස්සෙම බලනවා නම් මගේ දරුවන්ට වඩා තව එක්කෙනෙක් හොඳට කරනවා. ඉතින් එතකොට මගේ දරුවා මදි හැමතිස්සෙම එයාගේ ඔළුවට දාන්නේ ඔයා මදි ඔයා මදි ඔයා මදි කියලා නම් එයාගේ ඔළුවේ වැඩ කරන්නේ ඔව් මම මදි. එතකොට මදි කියන මානසිකත්වයෙන් නම් ඉන්නේ. එතකොට එයාගේ උපරිමයම එළියට එන්නේ නැහැ. හැබැයි ඕනෑම පුද්ගලයෙක්ගේ ඔයා හොඳයි ඔයා තව ඔයාට කරන්න පුළුවන් ඔයා ඉස්සරහට ගිහලා තවත් කරන්න උත්සාහ කරොත් ඔයාට බැරි වෙන්නේ නැහැ කියන ඒ පොසිටිව් ඇටිටියුඩ් එක දුන්නොත් ඒ ඇටිටියුඩ් එකෙන් පොසිටිවිටි තුලින් ලොකු දුරක් යන්න පුළුවන්. ඒක මාර මොටිවේෂන් එකක් ඕනෑම පුද්ගලයෙක්ට දෙන්නේ ළමෙක් විතරක් නෙවෙයි. අපි ඔෆිසර්ස් වල වුණත් දකින්නේ මිනිස්සු වැඩ කරන්නේ පඩියටම නෙවෙයි. ඒ මොටිවේෂන් එක ඒගොල්ලෝ හොඳයි කියන ඇප්‍රීසියේෂන් එක සඳහාම ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. ඉතින් එතකොට කම්පැනි එකක එම්ප්ලොයිස්ලව රිටේන් කරගන්න එක අද මේ සමාජයේ ලොකු චැලෙන්ජ් එකක් වෙලා. ඉතින් ඒක ඇඩ්‍රස් කරන්න මට හිතෙන හොඳම ක්‍රමයක් තමයි ඇප්‍රීසියේෂන් කියන එක. ඔයාව මේ කම්පැනි එකට වැදගත් කියන එක එයාට හැංගෙන්න දුන්නොත් එයා කම්පැනි එක දාලා යන්නේ නැහැ. සමහර විට සැලරි පැත්තෙන් ගත්තම උඩම ලෙවල් එකේ නැති වුණත් එයා කම්පැනි එක දාලා යන්නේ නැහැ. ලොයල්ටි කියන එක හැදෙනවා. ඉතින් එතකොට ඒක එම්ප්ලොයිස්ලටත් එහෙමයි. සමහර විට අපි බ්‍රෑන්ඩ් එකක් එක්ක ගත්තොත් ලොයල්ටි කියන එක හැදුනාට පස්සේ අපි ඒ බ්‍රෑන්ඩ් එක අතාරින්නේ නැහැ. ඒ වගේම ළමයිටත් එහෙමයි. ළමයිටත් ඔයා හොඳයි ඔයාට මේක කරන්න පුළුවන් කියන මානසිකත්වය දුන්නොත් ඒක කොහොම හරි කරනවා කියන එක දැකලා තියෙනවා. ඒක මාත් පොඩි ළමයි එක්ක වැඩ කරනවා මම පොඩි ළමයිට උගන්වනවා. ඉතින් එතකොට මම දැකලා තියෙනවා චූටි දේවල් පොඩි කමෙන්ට්ස් වලින් ඒගොල්ලන්ව ලොකු දුරක් අරන් යන්න පුළුවන්. ඒකට අවුරුදු ගානකට පස්සෙත් ඇවිල්ලා කියනවා ටීචර් එදා ඔයා මේ දේවල් කියපු නිසා අද මම මෙතන ඉන්නවා කියන. ඉතින් ඒකෙන් මාර සැටිස්ෆැක්ෂන් එකක් අපිටත් එන්නේ. ඉතින් මම හිතන්නේ ඇප්‍රීසියේෂන් කියන එක ගොඩාක් වැදගත් වගේම හැම දෙයකදීම තව එක්කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න අවශ්‍ය නැහැ. කම්පෙයාර් කරන්න ඕනේ. මොකද තමුන් ඉන්නේ කොහෙද කියන එක තමුන් දැනගන්න ඕනේ. හැබැයි හැම දෙයකදීම හැම වෙලාවෙම කම්පෙයාර් කරලා මට වඩා තව එක්කෙනෙක් හොඳයි කියන මානසිකත්වයේ හිටියොත් අපි හැමදාමත් තව එක්කෙනෙක්ගේ පිටිපස්සෙන් ඉන්න කෙනෙක් බවට තමයි පත් වෙන්නේ. අපි ඉස්සරහට යන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට මං හිතන්නේ ඇප්‍රීසියේෂන් දෙද්දි තමන් කැමති වගේම අනික් කෙනත් කැමති කියන එක දෙක තේරුම් ගත්තොත් මං හිතන්නේ අද සමාජයේ අපිට යම් කිසි වෙනසක් අද මේ ටොපික් එකෙන් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔව් අනිවාර්යයෙන්ම තමුන්ට හැඟෙන දේම අනිත් අයටත් ඒ විදිහටම හැඟෙනවා කියන එක අපි සමාජයට අරන් යන්න ඕනේ. අද සමාජයේ තියෙන ගොඩක් මගේ මමත්වය කියන එක. ඉතින් ඒකෙන් මිදිලා
අපි සමාජයක් හැටියට ඉස්සරහට යන්නේ කොහොමද? තව කෙනෙක්ව ඉස්සරහට අරන් යන්නේ කොහොමද? මම තව කෙනෙක්ට උදව්වක් වෙන්නේ කොහොමද? ඒ දේවල් හිතනවා නම් ඇත්තටම සමාජය ගොඩක් ලස්සන වෙයි. ඔව්. දැන් මේ ප්‍රශ්නේ මම අහන්න ඕන ප්‍රශ්නයක්. මොකද ඔබේ පර්සනැලිටි එක ඇත්තටම ගොඩක් ඉහළ තියෙන කෙනෙක් විදිහට තමයි මම ඔබව දකින්නේ. මොකද ඒක ඇත්තටම මටත් වඩා කියලා මම කියන්න කැමතියි. මොකද ඒකට හේතුව දැන් ඔබ ඕනම ක්‍රවුඩ් එකක් ඇඩ්‍රස් කරන්න බය නැහැ. දැන් උදාහරණයකට අද දවසේ මම ඔබට කතා කරා ශෙනාලි අද කරමුද පොඩ්කාස්ට් එක කියලා ඔබ කැමති වුණා. ඔබෙන් අහන්න මොනවද කියලා කිසිම අයිඩියා එකක් මගේ ඔළුවේ තිබුණේ නැහැ. නමුත් මම ටක් ගාලා ස්ටඩි කරලා ඒක මම රෙඩි වුණා මොනවද අහන්න කියලා. ඒතර ඒ පර්සනැලිටි එක ග්‍රෝ කරගන්න ඔබ ටර්නින් පොයින්ට් එක විදිහට දැක්කේ ඔබේ ජීවිතේ කොතනද? මොකක්ද ඒකට හේතුව? ඔව් මගේ ජීවිතේ ගත්තොත් මම පොඩි කාලේ ඉඳන්ම හැම දෙයක්ම try කරලා බලන්න ආසයි. ඒතකොට ඉස්කෝලේ යන කාලේදී තියෙන කම්පිටිෂන්ස් ඔක්කොම වලට කොහොම හරි පාටිසිපේට් කරන්න ආසයි. ඒකට සමහර ඒවා ඒ කාලේදී මම දැනන් හිටියේ නෑ මට එහෙම උපරිම මට්ටමටම යන්න හැකියාවක් තිබ්බේ නැහැ. හැබැයි කොහොම හරි කරනවා. කරලා බලන්න ඒකේ කොටසක් වෙන්න මං ආසයි. ඉතින් එතකොට ඒ හැම දෙයක්ම try කරද්දී ඒ experience එකත් එක්ක නිකම්ම personality කියන දේ ගොඩ නැගෙනවා. ඉස්කෝලවල යුනිවර්සිටිස් වල ඒ දේවල් හදලා තියෙන්නෙම ඒ personality එක හදලා ළමයෙක්ව complete ළමෙක් බවට පත් කරන්නනේ. එතකොට මගේ ටර්නින් පොයින්ට් එක කියලා ගත්තොත් ඒ ටර්නින් පොයින්ට් එක ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ මේක තමයි ටර්නින් පොයින්ට් එක කියලා. ඒ ටර්නින් පොයින්ට්ස් ඇත්තටම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මං පොඩි කාලේ එලකියුෂන් පටන් ගත්තා. එතකොට මං මොන්ටිසෝරි. අපේ ගෙදර අයියයි තව කසින්ස් කට්ටිය එලකියුෂන් යනවා. එතකොට මාත් යනවා මේ ක්ලාස් එක බලන්න. එතකොට අයියලව පික් කරන්න තමයි මම යන්නේ. ගියාම මේ බලන් ඉද්දි මට හරි ආස හිතෙනවා මෙතන වෙන දේවල් මේ ළමයි ගිහිල්ලා perform කරනවා poems කියනවා ඒගොල්ලෝ කරන දේවල් බලන් ඉඳලා මම මොන්ටිසෝරි එකේදීම මට කියනවා මටත් යන්න ඕනේ. හැබැයි ඒ කාලේදී මොන්ටිසෝරි ළමයිව ගන්නෙ නැහැ. හැබැයි මම මෙච්චරට එතනට ගිහිල්ලා ආසයි කියන එක දැක්කම මේ ටීචර් මාවත් අරගන්නා මොන්ටිසෝරි එකේදීම. ඉතින් එතකොට මොන්ටිසෝරි ඉඳන් එලකියුෂන් කරපු එකේ මාර විදිහට කොන්ෆිඩන්ස් එකක් ආවා. ඉස්සරහට ගිහිල්ලා චූටි කාලේ ඉඳන්ම perform කරන්න පුරුදු වුණා. එතන එලකියුෂන් කිව්වට ඒකේ කියන දේවල් වගේම ලියන දේවලුත් හදපු ක්ලාස් එකක්. එතකොට ලියන්නත් හොඳටම පුරුදු කරලා ඒ ක්ලාස් එකේදී. ඒකයි ඒ ටීචර් ක්ලාස් එකක් විදියට ටියුෂන් පන්තියක් විදියටම නෙවෙයි කරේ. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ළමයිව කොහොම හරි ඉස්සරහට අරන් යන ටීචර් කෙනෙක් තමයි මට හම්බුනේ. ඉතින් ඒ ටීචර් හරහා ලොකු දුරක් මං ආවා. අවුරුදු ගාණක් මං ඒ ටීචර් ගාවටම ගියා. ඉතින් ඒ අත්දැකීම තමයි එක ටර්නින් පොයින්ට් එකක් මට හිතෙන්නේ අද මම හැදලා බැලුවම මගේ ස්කිල්ස් ගොඩක් ඩෙවලොප් වෙන්න ඒක හේතුවක් වුණා. දෙවෙනි එක තමයි අපේ පල්ලියේ පූජාව තියෙනවා. ඒකට පූජාවේදී කියවීම තියෙනවා. ඒත් මේ කියවීම හැමදාම කවුරු හරි කරන්න ඕනේ. ඒකට එක පූජාවක් තියෙනවා ළමයි වෙනුවෙන් තමයි තියෙන්නේ. ඒ පූජාවේදී ළමයි තමයි කියවන්නේ. ඒකට මම 3 වසර විතර ඉඳන් මට කියවන්න chance එක හම්බුණා මේ පූජාවට. ඒකට පූජාවට එනවා මිනිස්සු 250 300ක් හැමදාම ඉන්නවා. ඒකට මුලින්ම කියවන්න දුන්නම හරිම බයයි. මයික් එකට ගිහිලා කියවන්න කකුල් වෙවුලනවා මේක කරන්න බෑ කියන තැන තමයි පොඩි ළමයි ඉන්නේ. ඉතින් ඒතකොට මාත් එහෙමයි හිටියේ. හැබැයි ටීචර්ස්ලා කොහොම හරි ට්‍රේන් කරලා පුංචිම කාලේ ඉඳන්ම අපිව දානවා මයික් එකට. ඉතින් එතකොට එහෙම සැරයක් දෙසරයක් කිව්වට පස්සේ තේරෙනවා මේක මහ දෙයක් නෙවෙයි මේක ගිහිලා කියවන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ආසාවෙන් යන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එතනින් තමයි මයික් එකට තියෙන බය නැති උනේ. ඊට පස්සේ දැන් වෙනකොට නම් මයික් එක කියන්නේ මගේ දිනදා ජීවිතයේ දෙයක් බවට පත් වෙලා කතා කරන එක කියන්නේ දිනදා ජීවිතයේ දෙයක් බවට පත් වෙලා ඉතින් අර ස්ටේජ් ෆියර් එක නැති වෙන්න ක්‍රවුඩ් එකක් දැක්කම බය නැති වෙන්න නර්වස්නස් නැති වෙන්න මම හිතන්නේ ඒක ලොකු රුකුලක් වුණා. ඒ කාලේ එච්චරට පොඩි ගිහිල්ලා පෝඩියම් එකේ හිටගත්තාම මාව පේන්නේ නැහැ. පොඩි ළමයි නිසා එතකොට ඒ කාලේ අපි පුටුවක් තියලා පුටුව උඩ නැගලා තමයි මයික් එකෙන් කියන්නේ. ඉතින් ඒ තරමට පොඩි කාලේ ඉඳන් හැදුවම හරි ලේසි ළමෙක්ව හදන්න. මොකද ඒ කාලේ ගොඩක් තේරුම් ගන්නවා ඒ කාලේදී ළමයි කියන දේ අහනවා. එතකොට අර බය කියන එක අයින් කරන්න ගොඩක් ලේසි. ඉතින් එහෙම පුටුවක් උඩ නැගලා පේන්නේ නැති වයසේ හිටපු එක්කෙනෙක්ව හදපු එකෙන් තමයි මම හිතන්නේ අද වෙනකොට කොච්චර මිනිස්සු ගානක් හිටියත් එහෙම නර්වස්නස් ඇත්තටම එන්නේ නැහැ තියෙනවා පොඩි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අර මට මේක කරන්න බෑ කියන ලෙවල් එකට එන්නේ නැහැ මිනිස්සු කීයක් හිටියත් දැන් මයික් එක අරගෙන ඉස්සරහට ගිහලා කතා කරන්න පුළුවන්. ඔව් මම හිතන්නේ මේ අපේ භාෂාවෙන් කියනවා නම් මයික් ටයිසන් කෙනෙක් වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් ඒ අර ස්කිල්ස් ටික හරියට ඩිවෙලොප් කරගන්න ඕනේ කොන්ෆිඩන්ස් හදා ගන්න ඕනේ. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නෙත් ඒ වගේ එකක් තමයි ස්කිල්ස් විතරක් නෙමෙයි ප්‍රොනවුන්සියේෂන් හොඳ වෙන්න ඕනේ. වොකැබුලරි එක හොඳ වෙන්න ඕනේ.
ඒ වගේ අර තව තේවල් තියෙනවා ඩිවෙලොප් වෙන්න ඕනේ. ඒ වගේ දේවල් මොනවා හරි මට මිස් වුණ දෙයක් තියෙනවා නම් සහ ඒව හදාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කිව්වොත් එහෙම. ඔව් අනිවාර්යයෙන්ම මේ දේවල් ඔක්කොම තියෙන්න ඕනේ ලැන්ග්වේජ් ස්කිල්ස් කියන එක ගොඩක් වැදගත්. ඒකට ලංකාවේ ගත්තොත් තමුන්ගේ මව් භාෂාව වගේම ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක ගොඩක් වැදගත් ළමයින්ට ඉස්සරහට යන්න. ඉතින් එතකොට පොඩි කාලේ ඉඳන්ම ලැන්ග්වේජ් ස්කිල්ස් දැන් මම සිංහල ඉංග්ලිෂ් දෙක තමයි කතා කරන්නේ. ඉතින් එතකොට මට භාෂා දෙකෙන්ම ලියන්න කියවන්න පොඩි කාලේ ඉඳන්ම මම පුරුදු වුණා. ඉතින් ඒකට පොඩි කාලේ මම ගොඩාක් පොත් කියවුවා. පොත් කියවන්න හරිම ආසයි. පොත් කියවීම තුළින් ළමයින්ගේ ස්කිල්ස් සෑහෙන වර්ධනය වෙනවා. අපි දන්නේ නැති වචන ගොඩක් ඉගෙන ගන්නවා. ඒකම අපේ මනස දියුණු වෙනවා. අපි අත්විඳලා නැති අත්දැකීම් අපිට පොත් තුළින් පත්තර තුළින් කියවීම තුළින් අපේ ජීවිතේට හම්බ වෙනවා. ඉතින් එතකොට ක්‍රියේටිවිටි කියන එක හැදෙනවා. ඒ අත්දැකීම් අපේ වගේ අපි රස විඳිනවානේ. මූවි එකක් බලනවට වඩා පොතකින් අපි ඒක අපේ කරගෙන ඉමැජිනේෂන් හදා ගන්නවා. ඒ ක්‍රියේටිවිටි හැදෙන එක තුළින් අපි තව ජීවිතේ අලුත් දේවල් ලස්සන දේවල් කරන්න යොමු වෙනවා. ඒකම vocabulary වගේ ඒවා හැදෙන්න නම් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. අපි ඒක දැන් පීනන්න අපිට තියරි එකෙන් බෑනේ. පීනන්න නම් පූල් එකට බහින්නම ඕනේ. බැහැලා පීනපු දවසට තමයි ඔයාට තේරුම් ගන්න ඔයා කොතනද ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ මං හිතන්නේ vocabulary වගේ ඒවත් කරලම තමයි ඉගෙන ගන්න ඕනේ. වර්ධිනා වෙන්න පුළුවන්. හැබැයි වැරදිලා හරි අපි තේරුම් අරගෙන අපි ඉස්සරහට යනවා නම් වැරද්ද හදාගෙන ඒකෙන් තමයි අපි දියුණු වෙන්නේ. තව ඉස්සරහට යන්න පුළුවන්. අපි කවුරුත් පර්ෆෙක්ට් නැහැනේ. ඒකට අපි අනිත් එක ඉංග්‍රීසි කියන්නේ අපේ ජාතික භාෂාවක් නෙවෙයි. ඒකට අපි වෙන රටකින් අරගත්ත එකක අපි පර්ෆෙක්ට් නැහැ. ඒක අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මං හිතන්නේ කරලම තමයි මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. වර්ධනය කරන්නේ කොහොමද කියලා අහුවොත් පොත් කියවීම සහ මේ දේවල් අත්හදා බැලීම තමයි මට හිතෙන්නේ හොඳම දේ. ඒකම අහන්න ලැබෙන එක. මූවිස් වලින් වෙන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ අපිට ඕනෙම වචනයක් අපි දන්නේ නැත්නම් ඒකේ ප්‍රොනන්සියේෂන් අපිට අහලා බලන්න පුළුවන් කොහොමද මේක කියන්නේ. ඉතින් එතකොට ඒ දැන් තියෙන ටෙක්නොලොජි එක අපිට ගොඩක් ටූල්ස් තියෙනවා, ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා ඉගෙන ගන්න ඕනකම තියෙනවා නම්. ඉතින් අපි මොන වයසේ හිටියත් ඉන්න තැනින් ඉස්සරහට යන්න අපිට අවස්ථාව තියෙනවා මේ ටූල්ස් පාවිච්චි කරලා අපි යම්කිසි වෙහෙසක් දරනවා නම් තව දුරටත් අපේ පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න. ඔව්. ඊට පස්සේ ශනාල් දැන් ඔබ ඔය වගේ හොඳ පර්සන් එකක් දාගෙන හොඳ ක්‍රවුඩ්ස් ඉස්සරහා කතා කරද්දී ඔබට හොඳ ඇප්‍රිසියේෂන්ස් හම්බ වෙනවා. ඒ වගේම ඒක නරක පැත්තකුත් තියෙනවානේ. සමහර කට්ටිය අයියෝ එයා නම් හරි නෑ එහෙම කියපු අවස්ථා ඇති. ඒ වගේ ක්‍රිටිසිසම් එකක් ආවම හරි අපේ කට්ටිය හරි බයයි. අයියෝ මං නම් ආයෙ කරන්නේ නෑ ඔක්කොම අල්ලලා දානවා. ඒ වගේ ගිව් අප් කරන තැන් තියෙනවා. ඔබ මොකද හිතන්නේ ඒ වගේ වෙනවද? ඒක හැන්ඩල් කරන්න ඕනේද? කොහොමද ඒක දකින්නේ? ක්‍රිටිසිසම් කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක නැති තැනක් නැහැ. මොකද අපි කොච්චර හොඳට කරත් ඒකේ අඩුපාඩු දකින යම්කිසි පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි ක්‍රිටිසිසම් එක්කම ෆීඩ්බැක් දෙන කට්ටියක් ඉන්නවා. කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලා කියන්නේ අපි. එතකොට අපි යම්කිසි දෙයක් කරාම දැන් මම ඉවෙන්ට් එකක් කම්පියර් කරොත් ඉවෙන්ට් එකෙන් පස්සේ ගොඩක් අය ඇවිල්ලා මට කතා කරනවා. ඒකට ඒකේ සමහර අය ඇවිල්ලා කියන්නේ ඔයාගේ මේ අඩුපාඩු තිබ්බා මේවා ඊළඟ එකට හදාගන්න. එහෙම කියද්දි ඒ දේවල් මම ගොඩක් පොසිටිව්ලි අරගන්නවා. මොකද මම ඒවා හදාගත්තේ නැත්නම් මට ඉස්සරහට යන්න බෑ. ඒකට සමහර දේවල් අපි ඒ වගේ අපේ වරදක් වුණත් අපේ අඩුපාඩුවක් වුණත් ඒක පොසිටිව්ලි අපි පිළිගත්තොත් තමයි අපිට ඒක හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එහෙම කන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් දෙනවා නම් ඒක ඇත්තටම අපිට වැදගත්. ඒ කන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් තුලින් තමයි පුද්ගලයෙක්ව ඉන්න මට්ටමින් තවදුරටත් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. හැබැයි ඒකම තව පිරිසක් ඉන්නවා ඔයා කොච්චර හොඳට කරත් ඔයා ඉන්න හොඳම කෙනා වුණත් ඇවිල්ලා අයියෝ ඔයා මේක වැරද්දුවා මේක වැඩක් නැහැ මේක මිට වඩා හොඳට කරන්න තිබ්බා එහෙම කියන අයත් ඉන්නවා. හැබැයි ඔයා මිට වඩා හොඳට කරන්න තිබ්බා කියලා කියන අයම ඒ කෙනාට ඇවිල්ලා කරන්න කිව්වොත් ඒක ඒ අහලකටවත් කරන්න බෑ. ඉතින් එතකොට ඒ වගේ තමුන්ව පල්ලෙහාට දාන අදහසින් දෙන ෆීඩ්බැක් ඇත්තටම එක කනකින් අහලා අනිත් කනින් පිට කරන්න තමයි තියෙන්නේ. ඒවා අපිට වළක්වන්න බෑ. ඒවා චැලෙන්ජ් කරන්න ගිහිල්ලා නෑ එහෙම නෙවෙයි මම මෙහෙමයි කියන එකේ තේරුමක් නැහැ. මොකද ඒ වගේ මානසිකත්වයක ඉන්න කෙනෙක් නේ ඇවිල්ලා ඔයාට ඒ වගේ නෙගටිව් පැත්තකින් ෆීඩ්බැක් එකක් දෙන්නේ. ඉතින් ඒව මං හිතන්නේ තමුන් ඉන්න ඉන්ඩස්ට්‍රි එක මොකක් වුණත් තමුන් කරන දේ මොකක් වුණත් නෙගටිව් ෆීඩ්බැක් එකක් එනවා නම් ඔයාව පල්ලෙහාට දාන මානසිකත්වයෙන් ඒක එක කණකින් අහලා අනිත් කණින් පිට කරලා තමුන්ට නෙවෙයි වගේ ඉන්න එක තමයි හොඳම දේ. හැබැයි අර කන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් ආවම ඒ දෙයින් අඩුපාඩු තේරුම් අරගෙන ඒව හදාගෙන ඉස්සරහට ගියොත් ඔයාට ලොකු දුරක් යන්න පුළුවන්.
එතොට ශනාරි දැන් පර්සනල්ටි ඩිවලොප්මන්ට් එකෙන් පස්සේ ඊළඟට යොමුවෙන් ඕන දේ තමයි පර්සනල් බ්‍රෑන්ඩිං කියන එක. සාමාන්‍යයෙන් පර්සනල් බ්‍රෑන්ඩිං කියන එක තමයි මං හිතන්නේ අද සමාජයේ ගොඩක් අය try කරන්නේ. තමන්ව කොහොමද මාකට් කරන්නේ? තමන්ගෙම කියලා ප්‍රොඩක්ට් එකක් එළියට දාන්නේ කොහොමද? ඒ වගේ දේවල් තමයි අපේ කට්ටිය දැන් ප්ලෑන් කරන්නේ. ඉතින් අන්න එතනට එන්න පර්සනල් ඩිවලොප්මන්ට් එක ඕනේද නැත්නම් කොහොමද ඔබ ඒක දකින්නේ? ඒ දෙකේ වෙනස මොකක්ද? පර්සනල් බ්‍රෑන්ඩිං කියන එක සුදිරවා කිව්වා වගේ අද සමාජයේ ගොඩක් කතා වෙන ටොපික් එකක්, ගොඩක් අය කරන්න උත්සාහ කරන එක. පර්සනල් බ්‍රෑන්ඩිං කියන එකට අනිවාර්යයෙන්ම පර්සනැලිටි සහ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කියන එක ගොඩක් වැදගත්. පර්සනල් බ්‍රෑන්ඩිං එකෙන් කරන්නේ ඔයාව මාකට් කරගෙන බ්‍රෑන්ඩ් එකක් හදනවා. එතකොට මේ බ්‍රෑන්ඩ් එක හදද්දී ඔයාගේ හැම දෙයක්ම ඒකට අදාළ වෙනවා. ඔයා අඳින්නේ කොහොමද? අඳින නෑ අපි ඕනෙම පුද්ගලයෙක් ගත්තම අපි එක එක්කෙනා අඳින ස්ටයිල්ස් වෙනස්. එතකොට අඳින විදිය, ඔයා කොණ්ඩේ පීරන විදිය, කතා කරන විදිය, එතකොට ඔයා තැනකට ගියාම අපි හිතමු හොටෙල් එකකට ගියාම කන විදිය, ඊට පස්සේ ජොබ් එක කරද්දී කම්පැනි එකේදී වැඩ කරන විදිය, අනිත් අයට සලකන විදිය, අනිත් අයත් එක්ක කතා කරන විදිය, මේ හැම දෙයක්ම අදාළ වෙනවා. ඉතින් මේ හැම දෙයක් තුලින්ම එන්නේ ඇත්තටම ඔයාගේ පර්සනැලිටි එක තමයි. එතකොට අර පොඩි කාලේ ඉඳන් ඩෙවලොප් කරපු ස්කිල්ස් හරහා තමයි ඔයාව ඩිෆයින් වෙලා තියෙන්නේ මේ වගේ පුද්ගලයෙක් තමයි ඔයා කියන එක. ඉතින් ඒ ඩෙෆිනිෂන් එක තමයි ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩින් එක වෙන්නේ. දැන් සමහරු පර්සනල් බ්‍රෑන්ඩින් එකට සෝෂල් මීඩියා ඉස්සරහා මවාපාන බ්‍රෑන්ඩ්ස් තියෙනවා. එතකොට යම්කිසි අරමුණක් සඳහා සමහරට බිස්නස් පර්පස් එකක් වෙනුවෙන් එහෙම මවාපාන්න පුළුවන්. හැබැයි ජීවිතේ තමුන්ගේ ඇත්තම පර්සනැලිටි එක බ්‍රෑන්ඩ් කරනවා නම් හැමදාම හැම වෙලේම එහෙම මවාපෑමක් කරන්න බැහැනේ. ඉතින් එතකොට ඔයාගේ පර්සනැලිටි එකම තමයි පර්සනල් බ්‍රෑන්ඩින් එක හැටියට එළියට එන්නේ. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම මේ දෙක ඉන්ටර්කනෙක්ටඩ්. පොඩි කාලේ ඉඳන් වර්ධනය කරපු පර්සනැලිටි ට්‍රේට්ස් තමයි පර්සනල් බ්‍රෑන්ඩින් එක විදියට එන්නේ. ඒක නිසා ගොඩක් වැදගත් පර්සනැලිටි එක ඉස්සරහට ඩෙවලොප් කරගෙන ඒක ඔයා ලස්සන බ්‍රෑන්ඩ් එකක් විදියට එළියට දාන එක. අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු අවම කරගෙන පුළුවන් තරම් සමාජයට හොඳ ආසහිතන සහ සමාජයට වැදගත් වෙන පුද්ගලයෙක් බවට පත් කරලා බ්‍රෑන්ඩ් එකක් එළියට දාන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මොකද දැන් මම දැකලා තියෙනවා ඉස්සර නම් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කම්පැනි වල ලොකු විශාල කම්පැනි වල ඕනර්ස්ලා අපි කවුද කියලා දන්නේ නැහැ, ඩිරෙක්ටර්ස්ලා කවුද කියලා දන්නේ නැහැ. නමුත් දැන් ටිකක් ඒවා වැඩිපුර එළියට එනවානේ. ඒ කියන්නේ අර පර්සනල් බ්‍රෑන්ඩින් කියන එක මම හිතන්නේ ලංකාවේ බහුතරයක් දැන් ෆලෝ කරන එකක්. ඔව් අනිවාර්යයෙන්ම ඒක ස්ට්‍රෝං ඔබ දකින්න විදිහට දැන් ඔබ මාකටිං නොලෙජ් එකකුත් ඔබ ගාව තියෙන හින්දා මම අමතර ප්‍රශ්නයක් විදිහට පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරන එක ඇත්තටම වර්ත්ද? පර්සනල් බ්‍රෑන්ඩ් එක කියන එක ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා දැන් මේ සෝෂල් මීඩියා එක්ක. ඒ සෝෂල් මීඩියා හරහා අපි හැමෝටම බ්‍රෑන්ඩ් එකක් හරි ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ බ්‍රෑන්ඩ් එකේ වැලියු එක කොච්චරද කියන එක අපේ අතේමයි තියෙන්නේ. අපි කොහොමද මේ මීඩියා හැන්ඩල් කරන්නේ? අපි කොහොමද අනිත් අයට මම කවුද කියන එක පෙන්වන්නේ? ඉතින් එතකොට මම සමාජයට මේ පුද්ගලයයි කියන එක එළියට දැම්මම ඒකේ ලොකු වාසියක් තියෙන්න පුළුවන්. විශේෂයෙන් අපි ගමු ජොබ් එකකට යනවා කියලා. එතකොට ඔයා මෙච්චර කල් ගොඩනගපු ඒ පර්සනල් බ්‍රෑන්ඩ් එක හරහා ඔයා අපි ගමු LinkedIn ප්‍රොෆයිල් එකකින් කියලා. ඒ LinkedIn ප්‍රොෆයිල් එක හරහා ගොඩක් අය හදාගන්නවා මේ වගේ පුද්ගලයෙක් කියලා. ඉතින් ඒක තමයි ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩින් එක. ඒකට ඊළඟ ජොබ් එකකට තෝරගනිද්දී සමහරට මේ පර්සනල් බ්‍රෑන්ඩින් එක හරහාම වෙන්න පුළුවන් ඔයාට අවස්ථාව එන්නේ අපිට මේ වගේ කෙනෙක්ව තමයි ඕනේ කියලා. ඉතින් එතකොට මේ පර්සනල් බ්‍රෑන්ඩින් කියන එක මම හිතන්නේ ගොඩක් වැදගත්. සමාජයේ ඔයා කවුද කියන එක තහවුරු කරන්න සෝෂල් මීඩියා හරහා විතරක්ම නෙවෙයි ඕනෙම කටයුත්තකදී ඔපචුනිටිස් කියන ඒවා පර්සනල් බ්‍රෑන්ඩින් එක හරහාම ඔබට එනවා. ඉතින් එතකොට සමහරක් වෙලාවට ඔබ ඇප්ලයි කරලා යන ජොබ් එකක් නෙවෙයි සමහරට හෙඩ් හන්ට් කරලා ගන්නවා. එතකොට හෙඩ් හන්ට් කරන්න අපි තියෙන දත්ත අනුවනේ හොයාගන්නේ. මම data science පැත්තේ ඉන්න නිසා data science හරහා අපි දන්නා තියෙන දත්ත හරහා ඒව ඇනලයිස් කරලා තමයි අපි හොයාගන්නේ අපිට මෙන්න මේ වගේ කෙනෙක්ව මේ වගේ පර්සනැලිටි එකක් තමයි ඕනේ කියලා. ඉතින් එතකොට තියෙන දත්ත කියන්නේ ඔයාම සෝෂල් මීඩියා වලට දාලා තියෙන දේවල්නේ. ඉතින් එතකොට ඒ දාලා තියෙන පුද්ගලයා මෙන්න මේ වගේ කියන ට්‍රේට්ස් වලින් තමයි අපි ඇනලයිස් කරන්නේ අපිට අවශ්‍ය කෙනා මෙහෙම කෙනෙක්. ඒකට අපිට ඉන්න කෙනා මෙහෙම කෙනෙක් මේ ગેප් එක අවම වෙන තැන තියෙන කෙනාව තමයි අපි තෝරගන්නේ. මේ පර්සනල් බ්‍රෑන්ඩින් එක අපි හැමෝම හදාගන්න ඕනේ. ඒක ඉස්සරහට අපිට යන්න බෑ මේ පර්සනල් බ්‍රෑන්ඩින් එක නැතුව අද සමාජයේදී. ඒකට සෝෂල් මීඩියා වලින් එළියට ආවොත් අපි සමාජය කරන ඕනෙම දෙයකදී. එතකොට අපි තව කෙනෙක් එක්ක වැඩ කරද්දී එයාට අපි කියන පුද්ගලයාගේ හැඟීම දෙන්නේ
අපි අත් එක්ක අපේ පර්සනැලිටි ට්‍රේට්ස් කොහොමද ගනුදෙනු කරන්න කියලා. ඉතින් මට හිතෙන්නේ පර්සනල් බ්‍රෑන්ඩින් එකක් අනිවාර්යයෙන්ම ජීවිතේට ලොකු වැදගත්කමක් තියෙනවා. ඕනෙම දෙයකදී අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්න, අනිත් අයත් එක්ක ඉස්සරහට යන්න මේ පර්සනල් බ්‍රෑන්ඩින් කියන එක ලොකු වැදගත්කමක් තියෙනවා. ඔව් මං හිතන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකට නම් ඒක අනිවාර්යයෙන්ම වැදගත්. මොකද මං හිතන්නේ අපිව දැකලා නෙමෙයිනේ අපේ වෙන සෝස් වීඩියෝ එකක් වෙන්න පුළුවන්, නැත්නම් කාගේ හරි රෙකමෙන්ඩේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම දැකලා තමයි අපේ ක්ලාසස් වලට නම් ළමයි අනිවාර්යෙන් වෙන්නේ. ඒතොර කෝපරේට් සෙක්ටර් එකට ගියත් දැන් අද තත්ත්වය පර්සනල් බ්‍රෑන්ඩින් එකක් හදාගත්ත කට්ටියව අර ඔබ කිව්වා වගේ හෙඩ් හන්ට් කරලා ටක් ගාලා Tamanට රික්‍රූට් කරන්න ලොකු chance එකක් තියෙනවා. ඒ හින්දා මේ ඒක හොඳ ටොපික් එකක් ඔබ මතු කරේ මං හිතන්නේ. දැන් මං හිතන්නේ අපි මේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් එක ගැන සෑහෙන දේවල් ටිකක් කතා කරා. එහෙනම් මම පොඩ්ඩක් පබ්ලික් ස්පීකින් පැත්තට පොඩ්ඩක් යන්න කැමතියි. මම මේ වගේ දෙයක් ඇහුවොත් එහෙම දැන් ස්ටේජ් එකකට හරි බයයි. මේ ලංකාවේ මිනිස්සු පොදුවේ හරි බයයි. හරි නර්වස්. ඉතින් ෂෙනාලිගේ සීක්‍රට් එකක් මොකක් හරි ඇහුවොත් එහෙම මේ ස්ටේජ් ෆ්‍රයිටන් එකට විරුද්ධව සහ නර්වස් වෙන්නේ නැතුව ඕනම තැනක කතා කරන්න පුළුවන් වෙන්නේ. ඔව් අපි ට්‍රේන් වෙන එක හරහා ගොඩක් දුරට නර්වස්නස් අඩු කරගන්න පුළුවන්. ඒකට අපි යම්කිසි පර්ෆෝමන්ස් එකකට ඉස්සරහට යනවා නම් අපිට අවස්ථාවක් තියෙනවා නම් කලින් ඒකට පුරුදු වෙන්න අපි ඒක හොඳටම ට්‍රේන් වෙලා තියෙනවා කියන එක අපිම දන්නවා නම් ඒ කොන්ෆිඩන්ස් එක හරහා නර්වස්නස් ගොඩක් දුරට අඩු වෙනවා. ඉතින් ඒකට ප්‍රැක්ටිස් කියන එක ගොඩක් වැදගත් නර්වස්නස් අඩු කරන්න. විශේෂයෙන්ම මුලින්ම පටන් ගන්න කෙනෙක් බිගිනර් කෙනෙක් නම් ප්‍රැක්ටිස් කියන එක ලොකු වැදගත්කමක් තියෙනවා. එතකොට ඔයාලා කොන්ෆිඩන්ස් හැදිලා තමයි ඔය එතෙන්ට යන්නේ. මම දන්නවා හරියට මම මොකද්ද කරන්නේ කියලා. ඒක මට අතෙන්ට ගියාම වරදින්නේ නැහැ කියන කොන්ෆිඩන්ස් එක තියෙනවා. ඒකම පබ්ලික් ස්පීකින් වලදී අපි පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා. අපිට නර්වස්නස් කියන එක පබ්ලික් ස්පීකින් වල එන්නේ අපි eye to eye contact එකක් තියෙද්දි. එතකොට දැන් මම සුදීරගේ ඇහැ දිහා බැලුවම මට සමහරවිට ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා නම් මිනිස්සු 100ක් 200ක් ඉන්න තැනක මිනිස්සුන්ගේ ඇස් දිහා බැලුවම ඒ නර්වස්නස් එනවා වෙන්න පුළුවන්. ඒකට අපි ඒක අයින් කරන්නේ eye contact තියෙන්නත් ඕනේනේ. eye contact තියාගන්න අපි ඇහැට ඇහැ බලන්නේ නැතුව මේ නළලේ මෙතන බලනවා. ඉතින් එතකොට බලන් ඉන්න කෙනා හිතන්නේ එයා දිහා එයාගේ ඇහැට ඇහැ තමයි බලන්නේ කියලා. මොකද eye contact එක හරහා අපි connection එක තියාගන්නවා. එයාට පේන්නේ අපි ඇහැ දිහා බලනවා කියලා. හැබැයි අපි ඇත්තටම බලන්නේ එතන ඇහැ නෙවෙයි. මේ නළලේ මෙතන තමයි බලන්නේ. ඉතින් එතකොට nervousness අඩු කරන එක ට්‍රික් එකක් තමයි ඒක ලොකු ඔඩියන්ස් එකකට කතා කරද්දී. ඉතින් මේ වගේ පොඩි ට්‍රික්ස් පුරුදු වෙනවා කරලම තමයි ඒවා පුරුදු වෙන්නේ. ඒකම එතෙන්ට ගියාම ඔයා දන්න අඳුරන කෙනෙක් ඉන්නවා නම් ඔයා ගොඩක් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා එක්ක කනෙක්ෂන් එක අපි මුලින්ම හදාගත්තොත් එතනින්ුත් නර්වස්නස් අඩු වෙනවා. මොකද ඔයා දන්නවා ඒ කෙනා ඔයාව ජජ් කරන කෙනෙක් නෙවෙයි. ඒ කෙනා හරහා ඔයාට කිසිම නෙගටිව් දෙයක් වෙන්නේ නැහැ කියන එක දන්න නිසා එයා දිහා බලපු ගමන් නර්වස්නස් අඩු වෙනවා. ඉතින් එතකොට එක්කෙනෙක් එක්ක විතරක් කන්ටැක්ට් එක තියාගෙන බෑ. හැමෝම දිහා බලලා හැමෝම එක්ක කන්ටැක්ට් එක තියාගන්න ඕනේ. හැබැයි නර්වස්නස් දැනුණ ගමන් ඒ වගේ පුද්ගලයෙක් ඉන්නවා නම් එතකොට නර්වස්නස් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි ට්‍රික්ස් කියලා දෙන්නත් පුළුවන්. ඒවට ට්‍රේන් උත් කරනවා. ඒ දේවල් අපිට ඉන්ටර්නෙට් හරහා විවිධ ටූල්ස් හරහා විවිධ ක්ලබ්ස් හරහා මේ දේවල් ඉගෙනගෙන පබ්ලික් ස්පීකින් කියන එකේදී ඔඩියන්ස් එක දැක්කම තියෙන නර්වස්නස් අඩු කරගන්න අපිට ගොඩක් ක්‍රම තියෙනවා. ඔබ දැන් ක්ලබ්ස් කියන වචනේ මතු කරපු හින්දා මට අහන්න හිතුණා. ඔබ මොකක් හරි වගේ සමාජයකට ජොයින් වෙලා වුණාද මේ ඔබගේ ජර්නි එක ඇතුළතදී ඒ වගේ පබ්ලික් ස්පීකින් ප්‍රැක්ටිස් කරන්න? ඔව් මම ඉස්කෝලේදී මුලින්ම කරනවා. ඉස්කෝලේදී එතකොට ස්පීච් කම්පිටිෂන්ස් ඩිබේටිං ඒ වගේ දේවල් කරනවා. ඊට පස්සේ යුනිවර්සිටි එකට ගියාම පබ්ලික් ස්පීකින් දියුණු කරන්න තියෙන හොඳම ක්ලබ් එක හැටියට ගැවල් ක්ලබ් තිබ්බා. ගැවල් ක්ලබ් කියන්නේ ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකේ ස්ටුඩන්ට් බොඩි එක. එතකොට එතනින් ලොකු අවස්ථාවක් හම්බුණා පබ්ලික් ස්පීකින් කියන එක දියුණු කරගෙන ඒ පබ්ලික් ස්පීකින් වල අපි නොදන්න දේවල් ගොඩක් එතනින් ඉගෙන ගන්නවා. ඊට පස්සේ කෝපරේට් සෙක්ටර් එකට ආවම ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකට මම ජොයින් වෙනවා. මම වැඩ කරන ආයතනයේ තියෙනවා ටෝස්ට්මාස්ටර්ස් ක්ලබ් එකක්. ඒ ක්ලබ් එක හරහා ගොඩාක් දේවල් මම තාමත් ඉගෙන ගන්නවා. මම තාමත් ටෝස්ට්මාස්ටර්ස් කරනවා. ඉතින් එතකොට ගොඩාක් දේවල් ඉගෙනගෙන ඒ හරහා පබ්ලික් ස්පීකින් ලොකු දියුණුවක් මගේ තිබ්බා කියලා මම හිතනවා. සහ මම ඉස්සරහට තාමත් කරන්නේ. ඉතින් මම හිතනවා ජීවිතේට ගන්න ලොකු දෙයක් ඒ ඇතුලේ තියෙනවා කියලා. එතකොට ශිරාලි දැන් සාමාන්‍යයෙන් ස්පීච් එකක් දෙන්න කියලා කිව්වම ප්‍රිපෙයාර්ඩ් ස්පීචස් තියෙනවා. නැත්නම් ඒ වෙලේ මම කිව්වොත් එහෙම දැන් මේක ගැන කතා කරන්න කියලා එහෙම වෙන අවස්ථා තියෙනවා. දැන් අද
ඔබට තේරෙන්නේ මේ ප්‍රශ්න ටික අහගෙන යද්දි මම එකපාරටම කොහෙවත් නැති ප්‍රශ්නයක් ගෙනලා අහනවා. ඒත් ඒ වගේ වුණාම සමහර කට්ටිය අර අයියෝ මම ප්‍රිපෙයාර් වෙලා නැහනේ හින්දා මට දෙන්න බෑ කියලා සමහරවිට මිස් කරන වෙලාවල් තියෙනවා. දැන් ඔබ එහෙම කරන්නේ නැහැ. ඒතකොට ඔබ එතනට ආවේ කොහොමද? ඔබ කැමති වැඩිපුර එහෙම අර දන්නේ නැති ටොපික් එකකට ෆේස් කරන්නද නැත්නම් දැනගෙන එන ටොපික් එකකට ෆේස් කරන්නද? මම හිතන්නේ නැචරලි මිනිස්සු හැටියට අපි ඔක්කොම කැමති දැනගෙන ආපු කලින් ප්‍රැක්ටිස් කරපු දෙයකට ෆේස් කරන්න අපි හැමෝගෙම කොන්ෆිඩන්ස් එක වැඩි. හැබැයි ඒකම ඒ මොහොතේ දෙන ටොපික් එකක් අපි එකට කියනවා ඉම්ප්‍රොම්පටිව් ස්පීකින් කියලා. ඒකට ඉම්ප්‍රොම්පටිව් ස්පීකින් උත් අපි ගොඩක් දියුණු කරන්න ඕනේ. මොකද සමාජයේ අපිට බහුතරයක් වෙලාවට හම්බ වෙන්නේ ඉම්ප්‍රොම්පටිව් ස්පීකින්. අපිට කලින් ක්ලාස් වෙලා ඇවිල්ලා උත්තර දෙන්න අවස්ථා නෙවෙයි හම්බ වෙන්නේ. අපේ දිනදා ජීවිතේදී තියෙන්නේ ඒ මොහොතේ හිතලා කතා කරන්න ඕනේ. එතකොට ඒ මොහොතේ හිතලා කතා කරන එකට අපේ හැකියාව වර්ධනය වෙන්නේ ඒක නම් මම හිතන්නේ කරලම තමයි ඉගෙන ගන්න ඕනේ. ඒකම ඒ මොහොතේ කතා කරන්න නම් අපිට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුම එන්නේ අපි එදිනෙදා ගන්න අත්දැකීම් වලින්. ඒකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොත්පත් කියවලා, මූවිස් බලලා, සින්දු අහලා, ඒ වගේ එදිනෙදා ජීවිතේ රටේ තොටේ වෙන දේවල් දන්නවා නම්, නිවුස් බලලා තියෙනවා නම්, එතකොට තව කෙනෙක් එක්ක කතා කරන්න කනෙක්ට් වෙන්න හරි ලේසි. අහපු සැනින් ඒකට උත්තරයක් මම දන්නවා. හරි මම මේ දේ කොයිද හරි දැකලා තියෙනවා, අහලා තියෙනවා, කියවලා තියෙනවා. එතකොට ඕනෙම ටොපික් එකකට යම් තාක් දුරකට ගැට ගහ ගන්න පුළුවන්. සමහර දැන් අපි ඕනෙම එක්කෙනෙක් ගත්තම අපේ knowledge base එක තියෙන අපි ස්පෙෂලායිස් කරපු areas තියෙනවා. ඒකට ඒ areas වල අපිට ගොඩාක් ගැඹුරට යන්න පුළුවන්. ඒකම අනිත් areas සාමාන්‍ය පොදුවේ කතා බහ කරන areas හැම එකකම අපිට යම් තාක් දුරකට හරි අඩිතාලමක් තියෙන්න ඕනේ. එතකොට ඒ අඩිතාලම තියෙනවා නම් ඒ දේවල් එන්නේ අත්දැකීම් හරහා තියෙනවා නම් ඉම්ප්‍රොම්පටිව් ස්පීකින් ලේසි දියුණු කරන්න. හැබැයි ඒ දැනුම විතරක් තිබ්බා කියලා ඉම්ප්‍රොම්පටිව් ස්පීකින් පුළුවන් වෙන්නේ නැහැ. ඒක කරලම තමයි පුරුදු වෙන්නේ. ඉතින් ඒකටත් ටෝස් මාස්ටර්ස් හරහා ඒකට වෙනමම ට්‍රේන් කරනවා. ඒ මොහොතේ දුන්න මාතෘකාවකට තප්පර 30ක් ඇතුලේ කතා කරන්න වෙනමම ට්‍රේන් කරනවා. ඒ ට්‍රේනින් එක හරහා ලොකු පන්නරයක් හම්බ වෙනවා ජීවිතේදී හම්බ වෙන විවිධ අවස්ථාවලදී කොහොමද මම ෂණිකයෙන් මේ දේවල් වලට උත්තර දෙන්නේ, මම රියැක්ට් කරන්නේ කොහොමද, ඒ වෙලාවේදී මගේ එක්ස්ප්‍රෙෂන්ස් කොයි වගේද, මගේ බොඩි ලැන්ග්වේජ් එක කොයි වගේද, මේ දේවල් ඔක්කොම ලස්සනට හදනවා ඒ දේවල් අපි හිතලම ට්‍රේන් කරාම. ඉතින් මම හිතන්නේ ඒක නිකන් කන්ටෙස්ට් එකකට හරි ක්ලබ් එකක් ඇතුලේ කරන දේවල් වලට විතරක් නෙවෙයි, ඒ දේවල් වලින් ජීවිතේට තමයි දේවල් එකතු කරගන්න ඕනේ. දිනදා ජීවිතේ මම කොහොමද කටයුතු කරන්නේ කියලා. ඔව් ෂනාලි. එතකොට මට තව ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් මගේ ළමයි දෙන්නෙක් හිටියා පහුගිය අවුරුද්දේ. කෙනෙක් වෙස්ලි කොලෙජ් එකේ හෙඩ් ප්‍රිෆෙක්ට්. අනික කෙනා විශාඛ එකේ ඉගෙන ගත්ත හොඳ දරුවෙක්. දෙන්නම මෙහෙම මූණට මූණ හම්බුනම මාත් එක්ක හොඳට කතා කරනවා. හරිම ෆ්‍රෙන්ඩ්ලි. කිසිම ප්‍රශ්න නැහැ. මගේ ස්ටාෆ් එකෙත් හිටියා. හොඳට වැඩ කරනවා. හැබැයි මම දැන් ස්ටාෆ් එකේ හිටපු හින්දා කෝල් එකක් අරගෙන දැන් මොනවා හරි පණිවිඩයක් කියන්න ගියාම මේ ඩබලම මේ කෝල් එක ආන්සර් කරන්න සෑහෙන්න වෙලා යනවා. හේතුව මේගොල්ලෝ කෝල් එක එද්දිම ප්‍රිපෙයාර් වෙනවලු. දැන් සර් කිව්වම මම good morning කියන්න ඕනේ. මම ඊට පස්සේ ඔව් සර් කියන්න කියලා කතා කරන්න ඕනේ. මොන හරි ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රිපෙයාර් වෙනවා. මම පැත්තකින් යනකොට ඒගොල්ලන්ගේ අම්මට තාත්තට යා කෝල් එකක් ගනිද්දි උනත් කලින් ප්‍රිපෙයාර් වෙනවා මේ මම මේ ටික තමයි කියන්න ඕනේ කියලා එන හිතනවා වැඩි. එහෙම ළමයි මට මේ හම්බුණාමයි මම හිතන්නේ ඇති අනිවාර්යෙන් සමාජයේම ඇති. මේ ඒ වගේ කෙනෙක්ට මොකක්ද දෙන්න තියෙන්නේ මේ මම හිතන්නේ කියන්න තරම් දේවලුත් නැතුව ඇති. නමුත් මොන හරි පොඩි දෙයක් දුන්නොත් එහෙම මේ වගේ කට්ටියට මට හිතෙන්නේ එහෙම කරන්නේ ඒ බය නිසානේ. එතකොට මට මොන හරි දෙයක් වැරදීද? එහෙම නැත්නම් මං කියන්න ඕනේ නැති දෙයක් කියයිද? ඉතින් එතකොට ඒ කොන්ෆිඩන්ස් එක තමයි එතනදී හැදෙන්න ඕනේ. ඒක හැදෙනවා අපි ට්‍රස්ට් කියන එක බිල්ඩ් කරාම දැන් අම්මා තාත්තට කතා කරද්දී එහෙම මං හිතන්නේ නැහැ ප්‍රිපෙයාර් වෙන්න අවශ්‍යයි කියලා ඕනෙම දෙයක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මං හිතන්නේ ජීවිතේට කෝල් එකක් ගනිද්දී ප්‍රිපෙයාර් වෙලා කතා කරන්නේ නැහැ නේද? ඔව් අපි දැන් සමහර විට ගොඩාක් වැදගත් කෝල් එකක් අපි කවදාවත් දැකලා නැති කෙනෙක් එහෙම නැත්නම් අපිට වඩා ගොඩක් උඩින් ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න උසස් තන්තුරක ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න පොඩ්ඩක් ප්‍රිපෙයාර් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි එන්වයරන්මන්ට් එක අපි පොඩ්ඩක් හොයනවා. දැන් සද්ද බද්ද නැති තැනකට ගිහිල්ලා අර කාම් එකේ කතා කරන්න මේක හිපනේ මේක වෙනම සීන් එකක් ඒක මේ. එතකොට මට හිතෙන්නේ ඉතින් අර ට්‍රස්ට් කියන එක වැඩිපුර ලොකු බොන්ඩ් එකක් තියෙනවා නම් එහෙම ප්‍රිපෙයාර් වෙන්නේ නැතුව ටක් ගාලා අරගෙන මම මොනවා කිව්වත් ඒක කමන්නේ නැහැ. මට වැරදුනත් කමන්නේ නැහැ. ඒක කීප සැරයක් කරලා එක්ස්පීරියන්ස් එක තිබ්බම ඊළඟ කෝල් එකේදී ඉඳන් මම මෙච්චර ප්‍රිපෙයාර් වෙන්න අවශ්‍ය නැහැ නේ මේක හරි ලේසි වැඩක් නේ කියන එක තමුන්ටම තේරෙනවා. ඒක කරලම තමයි ඉතින් මම හිතන්නේ ඉගෙන ගන්න ඕනේ. ඔව් මොකද මොලේ නැති ළමයි නෙමෙයි 3A's අරගෙන මේ ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්ච ළමයි එනවා. සමහර විට මේ ඒ ළමයිගේ එච්චර හැකියාවක් තියෙන නිසා ඒගොල්ලෝ අර හැමදේම හොඳම ළමයි කියන ලේබල් එක තියෙන නිසා
හැමදේම උපරිමයෙන්ම කරන්න ඕනේ කියන මතය මත එහෙම වෙනවා වෙන්නත් පුළුවන්. මොකද මට වරදින්න බෑ. මාව සමාජයේ ලේබල් කරලා තියෙන්නේ මම පර්ෆෙක්ට් ළමෙක් හැටියට. ඉතින් එතකොට මට වරදින්න බෑ කියන මතය මත වරදින්න නැතුව කොහොමද මේක කියන්නේ කියන එක ප්‍රිපෙයාර් වෙලා කරනවා වෙන්න පුළුවන්. ඔව් අර වෙස්ලි කොලෙජ් එකේ හෙඩ් ප්‍රිෆෙක්ට් ඇවිල්ලා එයා එක තැනකදී කිව්වා මේ ඇයි මේ 3 years ගත්තේ කියලා. අපේ අම්මා නැත්තම් මේ හරි මම පොඩි කාලේ ඉඳන් හොඳට ඉගෙන ගත්ත හින්දා අපේ අම්මා හරි ඩිසපොයින්ට් වෙයි. ඒක තමයිලු එයා 3 years ගන්න හේතුව නැතුව වෙන හේස් ගන්න වෙයි කියලා කිව්වා. මම හිතන්නේ ඔබ අර ගිරාම පතු කරපු පොයින්ට් එක වැදගත්. අර ලේබල් එකක් ගහලා තිබ්බම ඒ ළමයින්ට මම හිතන්නේ ප්‍රෙෂර් එක වැඩි මම හිතන්නේ සාමාන්‍ය ළමෙක්ටත් වඩා මම හිතන්නේ. ඔව් දැන් මාතු ගන්න නිසා මගේ පන්තියේත් ඉන්න එහෙම ළමයි. ඒ හරිම ටැලන්ටඩ් හැමදේම හොඳටම කරනවා. හැබැයි ඒකම ලේබල් එකක් ඒගොල්ලොම හදාගෙන තියෙන සමාජයෙන් ඒගොල්ලන්ට දුන්න ලේබල් එකක් මම තමයි හැම එකේම හොඳම වෙන්න ඕනේ. මට වඩා තව එක්කෙනෙක් ඉන්න බෑ. ඒකට ඒ ළමයාගෙන් ඇත්තටම ඇහුවම මම දවසක් ඇහුවා හොබි එක මොකද්ද? ඒකට මට හොබි එකක් කරන්න වෙලාවක් නැහැ. මං හැමදේම හොඳටම කරන නිසා මම පන්තියේ පළවෙනියා. ඒකට මං එක්සෑම් ලඟ වෙනකොට ඒ මුළු කාලෙම පාඩම් කරන එක විතරයි කරන්නේ වෙන දෙයක් කරන්න මට වෙලාවක් නැහැ. අනිත් දේවල් වලින් උත් අපේ අම්මා මාව යොමු කරන්නේ හැමතිස්සෙම කොහොමද මම පළවෙනියා වෙන්නේ කියලා. ඉතින් එතකොට මට හොබි එකක් කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා මට හොබිස් නැහැ කිව්වා. ඉතින් එතකොට ඒ ළමයා තව පොඩි. ඒකට ඒ ළමයා දැන් පොඩි වයසේදී හැමදේම පළවෙනියා වුණාට මට හිතුනේ එයා තව ලොකු වෙද්දී එයා ජීවිතේ ලොකු ඉම්බැලන්ස් එකක් තියෙනවා. එයාගේ ඇටිටියුඩ් එක හැදිලා නැහැ. ඒකට අම්මා කොච්චර එයාව පුෂ් කරත් හැම එකකින්ම පළවෙනියා වෙන්න කියලා තව ඉස්සරහට යද්දී අනිත් ළමයි ඉතුරු ඔක්කොම බැලන්ස් කරගෙන ස්කිල්ස් ටික හදාගෙන ඉද්දී මේ ළමයා අනිත් අයට වඩා පිටිපස්සෙන් ඉඳී කියලා මට හිතෙනවා. මොකද එයාගේ අත්‍යවශ්‍යම ඇටිටියුඩ් කියන එක හැදිලා නැහැ. ඉතින් මම හිතන්නේ මේ ලේබල් එක ළමෙක්ට ඔයා තමයි හොඳම ඔයාට වඩා කෙනෙක් නැහැ කියන එක දෙන එක හරි භයානක වැඩක් කියලා තමයි මට හිතෙන්නේ. ඊට වඩා අපි හැමෝම එකතු වෙලා ඉස්සරහට යන්න ඕනේ. ඔයා දින්නොත් හොඳයි, දින්නේ නැත්නම් ඒත් කමන්නේ. අපි හදාගෙන ඊළඟ සැරේ try කරමු කියන මතයට යනවා නම් හොඳයි. එහෙමයි කියලා උපරිමය දෙන්න එපා කියන එක නෙවෙයි. උපරිමයම දෙන්න ඕනේ. දිනන්න පුළුවන් නම් දිනන තැනටම වැඩ කරන්න ඕනේ. හැබැයි දින්නේ නැහැ කියන එක මහා පරාජයක්. මම මේ ජීවිතේ ආයි මේක try කරන්නේ නැහැ කියන තැනට යන්නේ නැතුව ආපහු සැරයක් උත්සාහ කරනවා කියන තැනට ඔළුව හදන්න ඕනේ. ඔව්. මම හිතන්නේ සුයිසයිඩ් එහෙමත් වෙන්න ඉඩ තියෙනවා. ඔය ඒකට එක හේතුවක් තමයි මම හිතන්නේ අර how to fail කියන එක දන්නේ නැහැ ගොඩක් සමාජයේ මම හිතන්නේ. ඔව් ඒ සමාජයේ ඇත්තටම වික්ටරි ඇක්සෙප්ට් කරන්න කියලා දෙනවා මිසක් ෆේලියර් ඇක්සෙප්ට් කරන්න කියලා දෙනවා ගොඩක් අඩුයි. ඒ වුණාට how to fail කියන එක දන්නේ නැත්නම් ලොකු ස්ට්‍රෙස් එකක් ડિප්‍රෙෂන් වලට යන්න පුළුවන්. එතකොට ළමයිට මේක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. යම්කිසි අවස්ථාවක සමහරට එයා දැන් ළමෙක් නෙවෙයි වෙන්න පුළුවන්. පොඩි කාලේ ඉඳන්ම වික්ටරි මේ එක්ස්පීරියන්ස් කරලා එකපාරට ජීවිතේ යම්කිසි අවස්ථාවක ෆේලියර් එකක් ආවොත් එයාට දරා ගන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් ඉස්කෝල වලින් වගේම දෙමාපියෝ ඇත්තටම ළමයිව දිනන්න වගේම පරදින්නත් පුරුදු කරන්න ඕනේ. ඒක තමයි ජීවිතේ. ජීවිතේ හැමදාම දිනන්නේ නැහැනේ. ඉතින් එතකොට මේ බැලන්ස් එක තියාගෙන කොහොමද ඉස්සරහට යන්නේ? පෙරදුනොත් ඒ පෙරදුන දේෙන් ඉගෙනගෙන මං ඊට වඩා හොඳට ඊළඟ සැරේ කරන්නේ කොහොමද කියන එක ළමෙක් දැනගන්න ඕනේ. ඒක තමයි ඇත්තටම ස්කිල් එක කියන්නේ. එහෙම නැත්නම් හැමදාම දිනනවා කියන එකම නෙවෙයි. ඔව්. එතකොට ශිනාලි මේ මම දැන් අපි හිටියේ පබ්ලික් ස්පීකින් කියන ටොපික් එකේ. ඒ හින්දා මම මේ වගේ දෙයක් අහන්න හිතුණා. වොයිස් මොඩියුලේෂන් ඒ වගේම හෑන්ඩ් ජෙස්චර්ස් කියන්නේ අනිවාර්යෙන් පබ්ලික් ස්පීකින් වල වැදගත්ම පොයින්ට්ස් දෙකක්. කොහොමද ප්‍රසන්ටර් කෙනෙක්ට ඒ කී පොයින්ට්ස් දෙක හැන්ඩල් කරන්න ඕනේ කොයි වගේද කියලා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරොත් එහෙම. ඔව් අනිවාර්යයෙන්ම වොයිස් මොඩියුලේෂන් හෑන්ඩ් ජෙස්චර්ස් ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා. අයි කන්ටැක්ට් ස්ටේජ් එක කොහොමද අපි යූස් කරන්නේ? ඊට පස්සේ මයික් එකක් යූස් කරනවා නම් මයික් එක කොහොමද යූස් කරන්නේ? ඊට පස්සේ අපි කන්ටෙන්ට් එක හදා ගන්නකොට කන්ටෙන්ට් එකේ ෆ්ලෝ එක කොහොමද? මේ වගේ ගොඩාක් කරුණු එකතු වුණාම තමයි පබ්ලික් ස්පීකින් වලදී සාර්ථකත්වය එන්නේ. ඉතින් එතකොට ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි කරන කාර්යය මත. එතකොට අපි කරන්නේ පබ්ලික් ස්පීකින් කිව්වම මේක විවිධ ආකාරයෙන් වෙන්න පුළුවන්. සමහරට ඔයා ඉවෙන්ට් එකක් කම්පියර් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පීච් එකක් දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ඉන්ටර්විව් එකක් වගේ වෙන්න පුළුවන්. ඒකට ඒ අපි කරන දේ මත අපි මේ කියපු එක එක අංග පාවිච්චි කරන විදිය වෙනස් වෙනවා. දැන් මම මෙතනදී hand gestures පාවිච්චි කරන විදිය, voice modulate කරන විදිය ගොඩක් වෙනස්. මම මියුසිකල් ෂෝ එකකදී කම්පියර් කරන විදියට වඩා. එතකොට ඒ තැනේ හැටියට, ඒ අවස්ථාවේ හැටියට මේ දේවල් වෙනස් කරන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. එතකොට මියුසිකල් ෂෝ එකක් කියන්නේ ෆෝමල් තැනක් නෙවෙයිනේ. එතනදී මම රිලැක්ස් වෙලා ඒ ඔඩියන්ස් එකට ගැලපෙන විදියට, ඒ අවස්ථාවට ගැලපෙන විදියට මම කොහොමද ඒක වෙනස් කරගන්නේ.
ඉතින් මේ අංග ඔක්කොම එකතු වුණාම තමයි ෆයිනල් අවුට්පුට් එක සාර්ථකද නැද්ද කියන එක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ කිව්ව හරි voice modulation, hand gestures වගේම මම කියපු ඉතුරු කරුණු සහ තවත් කරුණු ගොඩාක් තියෙනවා. ඉතින් ඒතකොට මේ ඔක්කොම අපි කොහොමද බැලන්ස් කරන්නේ? ඒක අවස්ථාවට කොයිතරම් දුරට ගැලපෙනවද කියන එක අපි හිතලා බලන්න ඕනේ. ඒක ටිකක් කල් අපි ට්‍රේන් කරද්දී naturallyම එහෙම වෙනවා. එතකොට මේ naturally වෙන පුද්ගලයෙක්ට ගොඩාක් ඒකට attention දෙන්න අවශ්‍ය නැහැ. මං කොහොමද හරියටම මේ දැන් අත මං කොහොමද ගෙනියන්න ඕනේ? එතකොට මං eye contact තියද්දි මං කොහොමද බලන්න ඕනේ? ඒක මුලින්ම කරන කෙනෙක්ට මේ දේවල් ඇත්තටම ඒ මොහොතේදී ફોකස් කරන්න වෙනවා. හැබැයි ඒක පුරුදු වුණාට පස්සේ naturallyම මේ දේවල් වෙනවා. ඉතින් එතකොට ට්‍රේනින් හරහා අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න එක්ස්පීරියන්ස් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඔව්. එතකොට ශනාලේ දැන් ඔඩියන්ස් එක දිගටම කනෙක්ට් කරලා තියාගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඔබ මොනවද ඒවට පාවිච්චි කරන ටෙක්නික්ස්? ඔව් ඔඩියන්ස් එකේ eye contact කියන එක ගොඩක් වැදගත්. ඒකම ඔඩියන්ස් එකට රිලේට් වෙන දේවල් අපි කතා කරනවා නම් ඒගොල්ලෝ හරි ආසාවෙන් අපි කියන දේ අහගෙන ඉන්නවා. ඒකට අපි අදාළම නැති ටොපික්ස් වලට නම් යන්නේ අදාළම නැති කරුණු නම් කියන්නේ ඒගොල්ලෝ ටිකකින් ස්විච් ඔෆ් වෙනවා. ඒකට ඒ ස්විච් ඔෆ් වුණොත් ආපහු අපිත් එක්ක කනෙක්ට් කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් එතකොට අපි ඔඩියන්ස් එක තේරුම් ගන්න ඕනේ අපි කතා කරද්දී ඕනෙම තැනකදී මේ කොයි වගේ ඔඩියන්ස් එකක්ද ඉන්නේ. සමහර විට අපිට සාමාන්‍ය පිරිසක් ඉන්න තැනකදී අපි ගොඩාක් ටෙක්නිකල් කරුණු කියන්න ගියොත් ඒ කට්ටිය ටෙක්නිකල් කරුණු දන්නේ නැත්තම් වැඩි වෙලා අහන් ඉන්නේ නැහැ. එතනින් ස්විච් ඔෆ් වෙනවා. ඉතින් එතකොට ඔඩියන්ස් එක තේරුම් ගැනීම ගොඩක් වැදගත්. ඒකම අපි හැමෝම දිහා කොටස් වශයෙන් බලන්න. දැන් අපිට ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට බලන්න බෑ. එතකොට අපි ඔඩියන්ස් එක සෙක්ෂන් කරගන්නවා. මේ කොටස ඉස්සරහ කොටස ඊට පස්සේ පිටිපස්සේ කොටස් 4කට හෝ 6කට හෝ ඉන්න ප්‍රමාණය මත සෙක්ෂන් කරගෙන ඒ සෙක්ෂන් එක දිහා විටින් විට බලනවා. එතකොට අපේ eye contact එකත් එක්ක ඒගොල්ලෝ connection එක තියාගන්නවා. ඒකම අපිට humor ගේන්න පුළුවන් නම් humor හරහා ගොඩක් අයව කනෙක්ට් කරගන්නත් ලේසි. humor කියන එක හැමෝටම naturally තියෙන skill එකක් නෙවෙයි. ඉතින් ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. එහෙම naturally නැත්නම් සමහරුන්ට නම් නිකම්ම කතා කරත් අපි දැන් මෙහෙම කතා කරත් hina යන level එකේ කතා කරන්න පුළුවන් natural skill එකක් තියෙන අය ඉන්නවා. හැබැයි බහුතරයකට එහෙම නෙවෙයි. එතකොට අපිට පොඩ්ඩක් විහිළුවක් කරලා මිනිස්සු ආස දේවල් කියලා කන්ටෙන්ට් එක හදාගන්න පුළුවන් නම් ඒ තුලින් උත් ඔඩියන්ස් එකත් එක්ක කනෙක්ට් වෙන්න ලේසියි. ඔව්. එතකොට ශනාලේ දැන් ඔබ ඒ වගේ කතා කරන්න ප්‍රිපෙයාර් වෙලා ගිය අවස්ථාවක ඔඩියන්ස් එක වෙනස්. ඔයා ප්‍රිපෙයාර් වෙලා තියෙන්නේ වෙන දෙයකට. ඔඩියන්ස් එක සම්පූර්ණයෙන්ම වෙනස් කියලා ඔයා කතාව චේන්ජ් කරලා ඒකට ඇඩැප්ට් වෙච්ච අවස්ථා තියෙනවද? එහෙම මතක සිටුේෂන් එකක් එහෙම? ඔව් ගොඩක් අවස්ථා තියෙනවා. මම කම්පියර් කරනවා. එතකොට කම්පියර් කරන්න ඉවෙන්ට්ස් වලට ගියාම මම හිතන් ඉන්න ඔඩියන්ස් එක නෙවෙයි සමහර වෙලාවට එතනට ගිහිලා දැක්කම තියෙන්නේ. ඉතින් එතකොට නොදන්න ඔඩියන්ස් එකක කම්පියර් කරද්දී අර බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක මුලින් කරන්න ඕනේ. ඒ කරලත් එතනට ගිහිලා දැක්කම මේ ඒ වගේ ඔඩියන්ස් එකක් නෙවෙයි කියලා දැක්කම ටග්ගාලා වෙනස් කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒකට සමහර දේවල් තියෙනවා ඉක්මනට වෙනස් කරගන්න අමාරුයි. හැබැයි සමහර දේවල් තියෙනවා ඒ මොහොතේදී අපිට පේනවා නම් මේ ඔඩියන්ස් එක අපි අර හිතන් ආපු ඔඩියන්ස් එක නෙවෙයි කියලා සරල දේවල් වලින් අපිට ටග්ගාලා වෙනස් කරගෙන ඔඩියන්ස් එකට ගැලපෙන විදිහට කරන්න පුළුවන්. හැබැයි දැන් අපි ප්‍රිපෙයාර්ඩ් ස්පීච් එකක් වගේ කරනවා නම් එතෙන්ට ගිහිලා දැක්කම මේ තැනට අපේ ප්‍රිපෙයාර්ඩ් ස්පීච් එක ගැලපෙන්නේ නැහැ කියලා ඒ වෙලාවේදී තමයි අර ඉම්ප්‍රොම්ප්ටු ස්පීච් එක වැදගත් වෙන්නේ. එතකොට 100%ක්ම ප්‍රිපෙයාර්ඩ් ස්පීච් එක වෙනස් කරන්න බැරි වුණත් යම් තාක් දුරකට හරි වෙනස් කරගෙන ඔඩියන්ස් එකට ගැලපෙන විදිහට ඇඩ්ජස්ට් කරගත්තේ නැත්නම් ඒ ස්පීච් එක ඇත්තටම ඔඩියන්ස් එක අහගන්නේ නැහැ. එතකොට පළවෙනි විනාඩිය දෙක අහගත්තට පස්සේ එතනින් එහාට ඒගොල්ලන්ට කනෙක්ට් වෙන්නේ නැත්නම් එතනින් එහාට ඔය ස්පීච් එක දුන්නත් වැඩක් නැහැ. ඉතින් ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කරගන්න හැකියාව තියනවා නම් තමයි ඇත්තටම ඔයා ඉෆෙක්ටිව් ස්පීකර් කෙනෙක් වෙන්නේ. ඔව් ශනාල්. එතකොට මං හිතන්නේ දැන් මේ අපේ මේන් ටොපික් එකේ සෑහෙන දේවල් අපි කතා කරා. පර්සනැලිටි ඩෙවලොප්මන්ට් ඒ වගේම පබ්ලික් ස්පීකින්. මං හිතන්නේ අවසාන වශයෙන් මට මෙහෙම දෙයක් අහන්න හිතුණා. ටෝස් මාස්ටර් ක්ලබ් එකට ජොයින් වෙන්න හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි කොහොමද ජොයින් වෙන්නේ කියලා ඔබට කියන්න පුළුවන්ද? ඔව් ටෝස් මාස්ටර්ස් ක්ලබ්ස් තියෙනවා සාමාන්‍යයෙන් කෝපරේට් ක්ලබ්ස් හැටියටත් තියෙනවා. එහෙම නැත්නම් සෝෂල් ක්ලබ්ස් හැටියටත් තියෙනවා. දැන් කෝපරේට් ක්ලබ්ස් කියන්නේ යම් කිසි ආයතනයකින් ඒ ආයතනයේ වැඩ කරන පිරිස වෙනුවෙන් පවත්වාගෙන යන ක්ලබ් එකක්. එහෙම නැත්නම් සෝෂල් ක්ලබ් එකකට යන්නත් පුළුවන්. සෝෂල් ක්ලබ් එකකට එහෙම මෙතන වැඩ කරන අය විතරයි එහෙම කියලා එකක් නෑ. ඕනම කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. එතකොට බලන් ඉන්න කෙනෙක් වැඩ කරන ආයතනයේ තියනවා නම් ඒක තමයි පහසුම දේ.
මොකද තමුන් වැඩ කරන ආයතනෙම අයි ට්‍රාන්ස්පෝර්ට් වලට එහෙම වෙලාවක් යන්නේ නැහැ. તો ක්ලබ් එකකට ජොයින් වෙනවා කියන්නේ මුලින්ම ගිහිල්ලා දවසක් දෙකක් බලන්න පුළුවන්. කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව ගිහිල්ලා බලන්න පුළුවන් මෙතන ඇත්තට මොකද්ද වෙන්නේ. ඒක ටෝස් මාස්ටර්ස් කිව්වම ගොඩක් අය දන්නේ නැහැ මොකද්ද මේකේ වෙන්නේ කියලා දැකලා නැත්තම්. ඒකට ගොඩක් අය බයයි එන්න. හැබැයි එතන හරිම ලර්නිං ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් කවුරුත් තව කෙනෙක්ට hina වෙන්නේ නැහැ. ඒක ටෝස් මාස්ටර්ස් වල තියෙන අත්විවරමේම තියෙන එක හැමෝම ඉගෙන ගන්න කවුරුත් තව කෙනෙක්ට hina වෙන්නේ නැහැ වැරදුනා කියලා. හැමෝටම වර්ධිනවා. එතකොට හැමෝම උදව් කරනවා අනිත් එක්කෙනාට ඉගෙනගෙන ඉස්සරහට යන්න. එතකොට මුලින්ම ඇවිල්ලා දවස් දෙකක් බලලා මේක මට ගැලපෙනවද? මම මේකට ආසයිද? එහෙම බැලුවට පස්සේ ගැලපෙනවා නම් ආසයි නම් තවදුරටත් කරනවා නම් membership එකක් අරගන්න පුළුවන්. ඒක membership අරගන්නේ Toastmasters International වලින්. ඒ membership එක අරගත්තට පස්සේ Toastmasters International කියන්නේ global organization එක මුළු ලෝකෙටම තියෙන එකම දේ. එතකොට ඒ membership එක හරහා අපිට හම්බ වෙනවා සිලබස් එකක් වගේ මොඩියුල්ස්. එතකොට ඒ මොඩියුල්ස් ඇතුලේ තියෙන එක එක පාර්ට්ස් තියෙනවා. එතකොට තමුන්ට ගැලපෙන දේවල් තෝරගන්න පුළුවන්. ඒක නිකන් හරිය A level සිලබස් එක ඉගෙන ගන්නවා වගේ. හැබැයි A level තරම් ස්ට්‍රෙස් එකක් නැහැ. හරි ෆන් එකේ තමුන්ට ආස දේවල් තමයි තෝරගෙන තමුන්ට ආස වේගයෙන් තමුන් කැමති විදිහට තමුන්ට පුළුවන් වේගයෙන් තමයි තමුන් යන්නේ. එතකොට එක එක කොටස් තෝරගෙන ඒ සිලබස් එක ඉස්සරහට යද්දි ඔයා දන්නේම නැතුව සෑහෙන දේවල් වගේ හැදෙනවා. එතකොට මේ හැම මොඩියුල් එකකදීම යම්කිසි පොයින්ට් එකක් තමයි ඇඩ්‍රස් කරන්නේ. ඒ පොයින්ට් එකේ මොඩියුල් එකේදී හදනවා. එතකොට ඒ වගේ දිගින් දිගටම ලොකු කාලයකට අවුරුදු ගාණක් තිස්සේ කරන්න තරම් සිලබස් එකක් ඒක ඇතුලේ තියෙනවා. ඒකම ඒ අතරේදී තියෙන කන්ටෙස්ට්. එතකොට අර ඉගෙනගත්ත පොයින්ට්ස් ඇප්ලයි කරලා ඔයාලට කන්ටෙස්ට් වලට යන්න පුළුවන්. ඒ කන්ටෙස්ට් එක එක ලෙවල් එකේ තියෙනවා. දිනන කට්ටිය ඊළඟ රවුන්ඩ් එකට. එතනින් දිනන අය ඊළඟ රවුන්ඩ් එකට. ඔහොම ග්ලෝබල් ලෙවල් එක වෙනකන් යන්න පුළුවන්. එතකොට අවස්ථා ගොඩක් හැදෙන, ඔපචුනිටිස් ගොඩක් හැදෙන, නෙට්වර්කින් කියන එක උපරිමයටම තියෙන. ඔයාලට ගොඩක් අනිත් ක්ලබ්ස් වල විවිධ තැන්වල වැඩ කරන අයව, විවිධ රටවල් වල අයව ඔයාලට හම්බ වෙන ඔපචුනිටිස් හැදෙන, නෙට්වර්කින් තියෙන, එක්ස්පීරියන්සස් ගන්න පුළුවන්, කොන්ෆිඩන්ස් හැදෙන, vocabulary ද, language ද, ස්ටේජ් ප්‍රසන්ස් ද, පබ්ලික් ස්පීකින්గ్ ද, මේ හැමදේම ලස්සනට ඔයාත් නොදැනුවත්වම ලස්සනට හදන තැනක් තමයි මේ ටෝස් මාස්ටර්ස් කියන්නේ. ඉතින් මං හිතන්නේ අලුතෙන් එන්න කෙනෙක් ඉන්නවා නම් ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් තියෙන YouTube වල ඕන තරම් තියෙනවා වීඩියෝස් ටෝස් මාස්ටර්ස් වල කොහොමද මීටින් එකක් කරන්නේ, කොහොමද ස්පීච් එකක් දෙන්නේ. ඒකම දවසක් දෙකක් ගිහිල්ලා ෆිසිකල් මීටින් එක වාඩි වෙලා බලන්න පුළුවන්. ඊටත් පස්සේ තමයි membership එක අරගෙන ඔයාටම ඒකේ කොටසක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි ඒක මම දැකලා තියෙනවා membership එක නමට අරගෙන කිසි දෙයක් කරන්නේ නැතුව නිකන් බලන් ඉන්න අය ගොඩාක් ඉන්නවා. ජිම් යනවා වගේ තමයි. ජිම් යනවා වගේ තමයි. ඒක අර ඒ වෙලාවේදී සමහරට new year resolution එකක් හරි ඒ මොහොතේදී තියෙන මොකක් හරි motivation එකකට membership එක අරගන්න ඒකට ගෙවනවා. ඊට පස්සේ ඉතින් මුකුත්ම කරන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් ඇත්තටම දියුණු වෙන්නේ නැහැනේ. ඒකට අපරාධය අර කරන ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒකේ membership එක අරගත්තොත් නිරන්තරයෙන් ඒකේ අර මොඩියුල්ස් කරන්න ඕනේ. ඒ කරේ නැත්නම් ඔයා ඇත්තටම දියුණුවක් නැහැ. නිකන් වාගේ බොරු ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි තියෙන්නේ. ඒකට ඒ මොඩියුල්ස් කරගෙන යද්දී එතකොට ඔයාටම තේරෙනවා ඔයා හිටියට වඩා මාස දෙකක් තුනක් යද්දී ඔයා ලොකු දුරක් ඇවිල්ලා කියලා. මේන් සෙග්මන්ට් එකේ අපේ අවසාන ප්‍රශ්න විදිහට මම අහන්න කැමතියි. දැන් අද දවසේ අපි ගොඩක් දේවල් කතා කරා. මේක පොඩ්ඩක් සමරි එකක් විදිහට ඉතාමත් කෙටියෙන් මේගොල්ලන්ට කියන්නේ කියලා කිව්වොත් එහෙම පොඩි කාලේ ඉඳන් ඔයා මෙන්න මේ දේ ෆලෝ කරොත් එහෙම ඔයාට මේ වගේ තැනකට ඔයාගේ පබ්ලික් ස්පීකින් ඒ වගේම පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කියන එක හදාගන්න පුළුවන් කියලා අවසාන වශයෙන් කිව්වොත් එහෙම මොකද ඔබට ප්‍රශ්න ටිකක් තියෙනවා දෙන්න ගිය වාරේ ඔබ ඇවිල්ලා ඔබගෙන් අහලා තියෙන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්නක් තියෙනවා ඊට කලින් ඒ වගේ දෙයක් මම අහුවොත් එහෙම ඔව් මම සමරි එකක් කියනවා නම් පර්සනැලිටි ඩෙවලොප්මන්ට් එකේදී මම අර මුලින් කියපු කොටස් හතර කායික මානසික සමාජීය ආධ්‍යාත්මික මේ හතරම ફોකස් කරන්න එහෙම නැතුව එක පැත්තක් විතරක් සමාජීය පැත්ත විතරක් ફોකස් කරලා බැලන්ස් පුද්ගලයෙක් හැදෙන්නේ නැහැ විශේෂයෙන්ම දරුවෙක් නම් එතකොට ඔයාගේ මේ ස්කිල්ස් හතරම පොඩි කාලේ ඉඳන්ම දියුණු කරොත් ඔයා වැඩිහිටියෙක් වුණ දවසට ඔයාට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙයි ඔයාට ලොකු බැලන්ස් එකක් තියෙයි ජීවිතේ එක දෙයකට හිර වෙලා ස්ට්‍රෙස් වෙලා ડિප්‍රෙස් වෙලා ඉන්න පුද්ගලයෙක් බවට ඔයා පත් වෙන එකක් නැහැ. ඉතින් මේ හතරම තියෙද්දි ජීවිතේ හරි ලස්සන. ඒකට තරංගයක් දිනන්නවත් මම සමාජයේ හොඳම කෙනා වෙන්නවත් නෙවෙයි. තමුන්ගේ ජීවිතේ බැලන්ස් එකක් තියාගෙන ලස්සන ජීවිතයක් ගත ගන්න මේ හතරම ගොඩක් වැදගත්. ඒතකොට මේ හතර දියුණු කරන්න කළ යුතු දේවල් හැටියට මම කීපයක් කියන්න. ස්පෝර්ට් එකක් කරන්න පුළුවන්. ඒකම ෆිසිකල් ෆිට්නස් වලට වර්ක්අවුට් කරනවා නම් ජිම් එකකට යනවා නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
ඊට පස්සේ මානසික සුවය වෙනුවෙන් සින්දු අහන්න, පොත් කියවන්න, ඊට පස්සේ ක්‍රියේටිව් දේවල් කරන්න, ඔයා අත්වැඩ වලට ලියන දේවල් වලට ඒ වගේ දේවල් වලට ආසයි නම් ඒ වගේ දෙයක් හොබි එකක් කරන්න පුළුවන්. පරිසරයේ ලස්සන අත්විඳින්න සමහර කැමති හයික් එකක් යන්න, එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆි කරන කට්ටිය ඉන්නවා. ඒත් මේ වගේ හොබි එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ සමාජීය වශයෙන් ඔයාගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න, ඔයා ටීම් එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද? තැනකට ගියාම කන්නේ කොහොමද? කතා කරන්නේ කොහොමද? එතකොට අනිත් අයත් එක්ක වැඩ කරන්නේ කොහොමද? මේ වගේ දේවල් දියුණු කරන්න පුළුවන්. ඒකම ඉස්සරහට ගිහිල්ලා ඔයා කොහොමද ප්‍රසන්ට් කරන්නේ? ඔයා කොහොමද පර්ෆෝම් කරන්නේ? කොන්ෆිඩන්ස් හදාගන්නේ කොහොමද? ඒ දේවල් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ආධ්‍යාත්මික පැත්තෙන් අපි හැමෝම ආධ්‍යාත්මික පැත්තේ දියුණු කරන එකත් ගොඩක් වැදගත්. ඒ තුලින් තමයි හැඟීම් දැනීම් තියෙන ලස්සන පුද්ගලයෙක් බිහි වෙන්නේ. ඉතින් ආගමික දේවල් කරන්න පුළුවන්. ඒකම ආධ්‍යාත්මික පැත්ත දියුණු කරද්දී මානසික සමබරතාවය නිකම්ම හැදෙනවා. එතකොට ජීවිතේ ලොකු කොන්ෆිඩන්ස් එකක් එනවා. මට ශක්තියක් තියෙනවා ඕනෙම සිටුේෂන් එකකට මුහුණ දෙන්න. මට ශක්තියක් තියෙනවා ඕනෙම දෙයක් මගේ මට්ටමටත් වඩා එහාට ගිය හොඳ විදිහට කරන්න මට ශක්තියක් තියෙනවා කියන ඒ සමබරතාවයත් හැදෙනවා. ඉතින් මේ හතරම අපි බැලන්ස් එකේ තියාගත්තොත් සමාජය ඇත්තටම ලස්සන වෙයි. ඒ වගේම ඔයා සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන, ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන පුද්ගලෙක් බවට පත් වෙයි. ඒකම පබ්ලික් ස්පීකින් පැත්ත ගත්තම පබ්ලික් ස්පීකින් අපි නැචරලි උපතින් අරන් එන ටැලන්ට්ස් උත් තියෙනවා. හැබැයි ඒ ටැලන්ට්ස් එක්කම අපි දිනු කළ යුතු දේවල් උත් තියෙනවා. ඒකට යම් කෙනෙක් උපතින් අරන් ආපු නැති ටැලන්ට් එකක් වුණා දිනු කරලා අපිට එළියට දාන්න පුළුවන්. ඒකම අරන් ආපු ටැලන්ට්ස් උත් අපිට තව දුරටත් උපමට්ටම් කරන්න පුළුවන්. එතකොට ඒ දේවල් සඳහා එක් එක් වයස් මට්ටමේදී කළ යුතු දේවල් තියෙනවා. චූටිම කාලේදී අම්මගෙන් තාත්තගෙන් පාසලෙන් හම්බ වෙන ඒ වගේ එලෙක්ටිව්ෂන් ක්ලාසස් වලින් වගේ හම්බ වෙන දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගැවල් ක්ලබ් තියෙනවා, ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ්ස් තියෙනවා. ඊට පස්සේ ඩිබේටිං වලින් විවිධ කන්ටෙස්ට් වලින් ස්පීච් කම්පිටිෂන්ස් එහෙම නැත්නම් විවිධ තරඟ තියෙනවා. ඉතින් මේ දේවල් සඳහා ළමයිව යොමු කිරීම තුළින් පබ්ලික් ස්පීකින් කියන එක වර්ධනය වෙනවා වගේම ඉස්සරහට ගිහිල්ලා දෙයක් කරන්න කොන්ෆිඩන්ස් එක හදන්න. ඊට පස්සේ මයික් එකක් අරගත්තම බය නැතුව, නර්වස්නස් නැතුව කොහොමද කතා කරන්නේ, ඔඩියන්ස් එකක් හැන්ඩල් කරන්නේ. ඉතින් මේ දේවල් ඔක්කොම හදාගෙන ලස්සනට ඉස්සරහට යන්න පුළුවන්. මේ පබ්ලික් ස්පීකින් සහ පර්සනැලිටි කියන දෙක අපි වර්ධනය කරගෙන ඉස්සරහට අරගෙන ගියොත්. ඔව් මං හිතන්නේ ඉතාමත් මේ හරවත්ව ඉතාමත් කෙටියෙන් මං හිතන්නේ අපේ වීවර්ස්ලට ඉතාමත් වටින පණිවිඩයක් ඔබ අද ලබා දුන්නා. ඉතින් එහෙනම් අපි මං හිතන්නේ අපේ අර ගියස්වර අපේ කරපු එපිසෝඩ් එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙමු දෙහෙනම්. ඔව් අපි යමු ඩේටා සයන්ස් පැත්තට තමයි අපි දැන් යන්න හදන්නේ. ඔව් ඩේටා සයන්ස් තමයි අපේ දා ටොපික් එක උනේ. ඔබ වෘත්තීයමය ඩේටා සයන්ටිස්ට් කෙනෙක්. ඒක දැන් තමයි මම කියන්නේ. මොකද ඔබ දන්නවා මම හිතන්නේ අපේ channel එකේ හැම බහුතරයක් ළම වීවර්ස්ලා දන්නවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ විදිහට මම අහන්න කැමති ශනාලි ගොඩක් අය අහලා තිබුණා මේ දැන් අපේ සුපර් මාකට්ස්, බැංක්ස් ඒ වගේම හැම පෞද්ගලික ආයතනයකම වගේ පෞද්ගලික විතර නෙමෙයි මම හිතන්නේ රජයේ සියලුම ආයතනවල වගේ ඩේටා සයන්ස් යූස් කරනවා. ඒක ප්‍රැක්ටිකලි ඕන් යූස් කරන්නේ කොයි විදිහද කියලා වගේ ප්‍රශ්නයක් නිතරම කීප දෙනෙක්ම අහලා තිබුණා. ඔව් අපි ගිය පාර එපිසෝඩ් එක ගත්තොත් අපි එතනදී කතා කරා හැම ඉන්ඩස්ට්‍රි එකේම ඩේටා සයන්ස් කියන එක දැන් ඇප්ලයි වෙනවා. එතකොට ඒ ඉන්ඩස්ට්‍රීස් අතරින් මම දැක්ක කමෙන්ට්ස් වල ඇවිල්ලා තියෙනවා ස්පෙસિෆික් ඉන්ඩස්ට්‍රීස් කීපයක් අහලා තියෙනවා මේ ඉන්ඩස්ට්‍රීස් වල කොහොමද ඩේටා සයන්ස් ඇප්ලයි වෙන්නේ කියලා. එකෙන් එකක් තිබ්බේ සුපර් මාකට්ස්. ඒක සුපර් මාකට්ස් ගත්තොත් ඩේටා සයන්ස් කියන එක ලොකුවටම ඇප්ලයි කරන තැන ග්ලෝබලි සුපර් මාකට්ස් ගත්තොත්. එතකොට උදාහරණයක් හැටියට ඉන්වෙන්ටරි මැනේජ්මන්ට්. එතකොට ඉන්වෙන්ටරි එක ඕනකට වඩා වැඩි ස්ටොක් එකක් තියාගන්නෙත් නැතුව අඩු ස්ටොක් එකක් තියාගන්නෙත් නැතුව වැඩියෙන් තියාගත්තොත් උත් පාඩුයි, අඩුවෙන් තියාගත්තොත් උත් පාඩුයි. එතකොට හරිම ක්වොන්ටිටි එක කොහොමද අපි තියාගන්නේ? එතකොට ඒකට ඩේටා සයන්ස් ඇප්ලයි කරලා ඔප්ටිමයිස් කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් සඳහා ඩේටා සයන්ස් යූස් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොයල්ටි පොයින්ට්ස් දීලා අපි සුපර් මාකට්ස් වල දකිනවා ලොයල්ටි කාඩ්ස් දෙනවා. එතකොට මේ ලොයල්ටි පොයින්ට්ස් හරහා කරන්නේත් අපි ඩේටා සයන්ස් යොදාගත්තොත් ඒ සඳහා එතනදීත් අපි බලන්නේ කස්ටමර්ස්ලාගේ බිහේවියර් එක බලලා කස්ටමර්ස්ලාව අපි සෙග්මන්ට් කරගන්නවා මේ කස්ටමර්ස්ලා මෙන්න මේ වගේ කියලා. එතකොට ඒ අයට ඒ දේවල් සඳහා ලොයල්ටි පොයින්ට්ස් දීලා ඒගොල්ලන්ව රිටේන් කරගන්න උත්සාහ කරන එක තමයි අපි එතනින් කරන්නේ. එතකොට ලොයල්ටි පොයින්ට්ස් කියන එක අපි ලංකාවෙත් දකින දෙයක්. එතකොට ඒ වගේ ආකාරයෙන් ඩේටා සයන්ස් යූස් කරනවා වෙන්න පුළුවන්. මොකද සුපර් මාකට් එකක ට්‍රාන්සැක්ෂන්ස් කියන්නේ අති විශාල ප්‍රමාණයක් දවසකට එනවා. එතකොට ඒක මැනුවලි ඇනලයිස් කරන්න අමාරුයි. ඒ වගේ අති විශාල ප්‍රමාණයක් එන තැනකදී අනිවාර්යයෙන්ම ඩේටා සයන්ස් යූස් කරලා තමයි අපිට හොඳම අවුට්පුට් එකක් අරගන්න පුළුවන්.
ඊට පස්සේ අපේ කස්ටමර් බිහේවියර් එක අපිට බලන්නත් එතකොට එකම කස්ටමර් රිපීට් වෙවි ආයි එනවනේ. මේ සතියෙත් එනවා ඊළඟ සතියෙත් එනවා හැම සතියෙම එක සැරේ ගන්න එනවා කියමු. එතකොට අපිට හරියටම මේ එකම කස්ටමර් තමයි රිපීට් වෙන්නේ කියන එක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ කස්ටමර් අරගන්න බඩු මොනවද? එතකොට එයා ප්‍රොඩක්ට් A B C ගත්තොත් එයා හැම සැරේම D කියන ප්‍රොඩක්ට් එකත් අරගෙන තියෙනවා. හැබැයි A B C ගත්තේ නැති දවසේ D එක අරගෙන නැහැ. ඉතින් එතකොට අපිට කොම්බිනේෂන්ස් හදාගන්න පුළුවන්. ඒ වගේ හිස්ටරි එකේ ආපු කස්ටමර්ස් තව ඇනලයිස් කරලා අපිට කොම්බිනේෂන්ස් හදාගන්න පුළුවන්, පැටර්න්ස් හදාගන්න පුළුවන්. ABC ගන්න කෙනා D කියන ප්‍රොඩක්ට් එකත් ගන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒකට අපි සුපර් මාකට් එක බඩු තියන්නේ රේන්ජ් කරලා තියෙන්නේ යම්කිසි ලොජිකල් ආකාරයකට. ඒකෙදි ප්‍රොඩක්ට් ABC එක ළඟ තියෙනවා නම් ඒකම D එකක් තියෙනවා. මොකද ඒක දැක්කම අරගන්න කට්ටිය ඉන්නවා. ඉතින් එතකොට ඒ අර ඇනලිසිස් එක හරහා තමයි ඒ කොහොමද අපි රේන්ජ් කරන්නේ, කොහොමද අපි කස්ටමර්ස්ව සෙග්මන්ට් කරගන්නේ, කොහොමද අපි කස්ටමර් බිහේවියර් එක තේරුම් ගන්නේ, ඊට පස්සේ ස්ටොක් එක මැනේජ් කරන්නේ කොහොමද, මේ වගේ හැම ප්‍රොසෙස් එක සුපර් මාකට් එකේ තියෙන හැම ඔපරේෂන් එකකටම data science කියන එක යොදා ගන්න පුළුවන්. මොකද මැනුවලි කරන්නේ ඇත්තටම අමාරුයි. ඒ තරම් වොලියුම් එකක් තියෙනවා. ඉතින් සුපර් මාකට් කියන්නේ ඇත්තටම හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. data science කොහොමද යූස් වෙන්නේ කියන එක අපිට තේරුම් අරගන්න. ඊට පස්සේ මම කමෙන්ට්ස් වල දැක්ක අනිත් ඉන්ඩස්ට්‍රි එක තමයි බැංකින් සෙක්ටර් එකේදී කොහොමද data science යූස් වෙන්නේ කියලා අහලා තිබ්බා. ඒකට ට්‍රාන්සැක්ෂන් ගොඩාක් වෙන තැනක් නේ දවසකට. ඔව් ට්‍රාන්සැක්ෂන් ගොඩාක් වෙන තැන. අනිත් එක මම බැංකුවක වැඩ කරන නිසා වෙන්නේ නැති ගොඩක් ළමයි අහලා තිබ්බා. එතකොට බැංක් එකකත් දැන් ග්ලෝබලි ගත්තොත් සහ ලංකාවේ ගත්තොත් data science අති විශාල ප්‍රමාණයක් යූස් වෙනවා. උදාහරණ හැටියට ඔන්ලයින් බැංකින් වලට ගියාම හැම බැංක් එකකම වගේ AI chatbot කෙනෙක් ඉන්නවා. ඉතින් එතකොට 24/7 මේ AI chatbot වැඩ. ඒකට අපිට ඒ වෙනුවෙන් staff member කෙනෙක් යොදවනවට වඩා අඩු වියදමකින් සහ වැඩි productivity එකකින් මේ AI chatbot පුළුවන් උත්තර දෙන්න. සාමාන්‍යයෙන් customers බහුතරයක් අහන්නේ එකම වගේ ප්‍රශ්න. ඒකට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න chatbot පුරුදු කරාම එයාට 90% විතර ප්‍රශ්න handle කරන්න පුළුවන්. ඒකට 10% තමයි අපිට ඇත්තටම human කෙනෙක්ව දාලා උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ එක උදාහරණයක්. එතකොට එයා එයාට උත්තර දෙන්න බැරි 10% කියලා අපි හිතමුකෝ. එයා එතකොට ඒක ඉන්ෆෝම් වෙනවද අපිට? ඔව් ඒ chatbot ගෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාට අවශ්‍ය උත්තරේ ලැබුණේ නැත්නම් ඒක ඒජන්ට් කෙනෙක්ට යොමු කරන්න කියන ඔප්ෂන් එක අපි chatbot ගෙම දෙනවා. එතකොට කස්ටමර්ට පුළුවන් එයා බලාපොරොත්තු වුණ ලෙවල් එකට උත්තරේ හම්බුනේ නැත්නම් ඒක ඒජන්ට් කෙනෙක්ට යොමු කරන්න. එතකොට ඒක කෝල් එකක් කරහා හෝ ටිකට් එකක් රේස් කිරීම හරහා හෝ හියුමන් කෙනෙක්ට යොමු වෙනවා. එතකොට ඒ හියුමන් අදාළ තැනට ඒක යොමු කරලා ගොඩක් කම්ප්ලෙක්ස් දෙයක් නම් අදාළ තැනට යොමු කරලා හියුමන් කෙනෙක්ගේ මැදිහත්කම මත කස්ටමර්ට උත්තරයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව අපි ගිය පාරත් කතා කරා ණය ගත්තම ණය දෙන්න ඕනේ කොයි වගේ කට්ටියටද. එතකොට අපි හිස්ටරි එකේදී ණය ගත්ත අයව ඇනලයිස් කරලා අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ වගේ පුද්ගලෙක් නේ. අපි ඉස්සෙල්ලා පර්සනැලිටි ගැන කතා කරා. ඒ පර්සනැලිටි එක මෙන්න මේ ට්‍රේට්ස් තියෙන කෙනෙක්ව නම් අපි මෙයාට වැඩිපුර ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඒ වගේම පර්සනැලිටි එක මෙහෙම කෙනෙක් නම් අපි ඒ වගේ අයට දෙද්දි ගොඩක් පරිස්සමෙන් දෙන්න ඕනේ. මොකද ඒ වගේ අය කලින් අපිට ණය ඩිෆෝල්ට් වෙලා තියෙනවා. එතකොට ලෝන් එකක් දෙද්දි කොයි වගේ අයට දෙන්න කියන එකට data science use කරනවා. ඊට පස්සේ ණය දුන්නට පස්සේ ඒ ණය දුන්න අයව ඇනලයිස් කරලා අපි හිස්ටරි එකේ දුන්න අය හා කම්පෙයාර් කරලා බලනවා මේකෙන් ඩිෆෝල්ට් වෙන්න ලොකුම chance එකක් තියෙන්නේ කොයි වගේ අයද. එතකොට ඒකත් data science හරහා තමයි අපිට කරන්න වෙන්නේ. මොකද මැනුවලි කරන්න අමාරුයි, පියවිය හැට පේන්නේ නැහැ. එක පුද්ගලයෙක්ගේ යාගේ 360 view එකක් අපි බලන්න ඕනේ. එතකොට එයාගේ ණය කියන account එක විතරක් නෙවෙයි, ඒක loan account එකක් විතරක් නෙවෙයි, යාගේ full behavior එකම අපිට බලන්න වෙනවා. මෙයා කොයි වගේ පුද්ගලෙක්ද කියලා තේරුම් ගන්න. එතකොට එහෙම තේරුම් ගත්තම එයා වගේ ගොඩක් අය ඉතිහාසයේ ඉඳලා තියෙනවා. එතකොට ඒ ඉතිහාසයේ හිටපු අය ණය ඩිෆෝල්ට් කරලා තියෙනවා නම් අපි තේරුම් ගන්නවා හරි මෙයාගෙත් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. මෙයා දැන් කලින් පෙන්නපු ට්‍රේට්ස් නෙවෙයි, සමහර විට යම්කිසි හේතුවක් මත එයා දැන් ට්‍රේට්ස් වෙනස් වෙලා වගේ අපිට පේනවා නම් දැන් එයා ඩිෆෝල්ට් වෙන්න chance එකක් තියෙනවා වගේ පේනවා නම් ඩිෆෝල්ට් වෙන්න කලින් අපි යාව අප්‍රෝච් කරලා පුළුවන් තරම් එයා ඩිෆෝල්ට් නොවන පැත්තට යාව හරව ගන්න අපි try කරනවා. එතකොට ඩිෆෝල්ට් වුණාට පස්සේ ඒක රිකවර් කරන එෆර්ට් එක ගොඩාක් වැඩි. ඒ ඩිෆෝල්ට් වෙන තැනට ගියොත් නේ එහෙම කරන්න වෙන්නේ. ඒ වෙන්න කලින් අපි ඒකට එෆර්ට් එකක් දාලා වෙන්න කලින් ඒක
නොවී තියෙන්න හදාගන්න එක අපිට ලේසි උනාට පස්සේ රිකවර් කරනවට වඩා. ඉතින් ඒකත් data science හරහා කරනවා. ඊට පස්සේ ඊට අමතරව fraud detection වගේ දේවල් කරන්න පුළුවන්. බැංකුවක ගොඩක් වැදගත් fraud detection කියන එක. ඒ fraud detection වගේ දේවල් වලට යන්න අර ලොකු ප්‍රමාණයකින් data volume එකක් කියන transactions analyze කරන්න වෙනවා. එතකොට ඒකේ එක patterns අපිට තේරුම් ගන්න පුළුවන්. අනිත් transactions වලට වඩා unusual behavior එකක් තියෙන transactions මොනවද? එහෙම නැත්නම් අපි හිතමු පොඩි value එකකින් repeat එකම value එක ගොඩාක් සැරයක් transaction එකක් යනවා නම් එතකොට ඒක ගොඩක් වෙනස්. ඒකට ඒවා පියවි හැට පේන්නේ නැහැ. මොකද දහස් ගණන් transactions අතුරෙන් එක transaction එකක් repeat වෙනවා කියන එක වගේ දේවල් පේන්නේ නැහැ. ඒවා data science හරහා තමයි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ applications ගොඩාක් කියන්න පුළුවන් මේ industries දෙකේම ලොකුවටම data science පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේ දෙකේ විතරක් නෙවෙයි අනිත් හැම industry එකේම data science use වෙනවා. ඉතින් අර අහලා තිබ්බ ප්‍රශ්නේ මේ industries දෙක specify කරපු නිසා අපි උදාහරණයක් හැටියට ඒ දෙක අරගත්තේ. ඉතින් මේ වගේ ගොඩාක් list එකක්ම කියන්න පුළුවන් කොහොමද data science එදිනදා ජීවිතයේදී එක එක industry එකේදී පාවිච්චි වෙන්නේ කියලා. ඔව්. ඒ වගේ මිෂනාලි මම හිතන කීප දෙනෙක්ම අහලා තිබුණා ඒගොල්ලෝ computer science degree එකක් කරොත් data science පැත්තට යොමු වෙන්න පුළුවන්ද බැරිද කියලා. data science වල ලොකු computer science එක්ක connection එකක් තියෙනවා. programming part එකක් තියෙනවා. ඒක computer science එකත් එක්ක tech part එකක් තියෙනවා. ඒකට computer science එකත් එක්ක අතිනත තමයි data science කියන එක යන්නේ. ඒකට computer science වලට computer science degree එකක් තියෙන ළමයෙක්ට අනිවාර්යයෙන්ම data science පැත්තට එන්න පුළුවන්. හැබැයි ඒක මම මතක් කරන්න කැමතියි data science කියන එකේ අතිවාරම තියෙන්නේ maths එක්ක. ඒකට maths උයි computer science උයි තවත් ස්කිල්ස් කීපයක් එකතු වෙලා තමයි data science කියන එක හැදෙන්නේ. එතකොට computer science degree එකක් තියෙන ළමයෙක්ට අර maths background එකත් යම්කිසි ආකාරයකින් තියෙනවා නම් එයාට සාර්ථක වෙන්න තවත් ලේසි. එතකොට computer science දැන් අපි local university එක ගත්තොත් නම් computer science කරද්දී maths part එකත් කරනවා. එතකොට private universities වලත් ගොඩක් දුරට එහෙම තමයි මම දන්න විදිහට. එතකොට computer science පැත්ත විතරක්ම නෙවෙයි. හැබැයි අර logical thinking maths part එක statistics මේ දේවලුත් එකතු කරගත්තොත් computer science degree එකක් තියනවා කියන එක ඔයාලට ලොකු advantage එකක් data science පැත්තට එනවනම්. එතකොට ශනාලි මම දැක්ක තව අහලා තියෙනවා මේ stat special degree එකක් කරන්න data career එකක් කරන කෙනෙක්ට ගැලපෙනවද කියලා. අනිවාර්යයෙන්ම ගැලපෙනවා. මොකද stat තමයි data science වල අතිවාරම. හැබැයි stat කියන්නේ data science වල theory part එක හැදෙන අතිවාරම. ඒකම stat වලින් විතරක්ම යන්න බෑ. data science කියන එක ගොඩක් evolve වෙනවා නිරන්තරයෙන් දියුණු වෙන subject එකක් නිරන්තරයෙන් වෙනස් වෙන subject එකක්. ඉතින් එතකොට modern ලෝකයේ තියෙන විවිධ tools විවිධ ක්‍රමවේද කොහොමද technology එක මාරු වෙන්නේ කොහොමද මං අලුත් විදිහට මේ දේවල් කරන්නේ. එතකොට stat වලින් අපි සමහරට අවශ්‍යම වෙන languages සමහර ඒවා අපි ඉගෙනගෙන නැහැ වෙන්න පුළුවන්. ඒකම අලුත් ක්‍රමවේද අපි දන්නේ නැහැ වෙන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් එකතු කරගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. හැබැයි මගෙන් ඇහුවොත් stat කරපු එක්කෙනෙක්ට data scientist කෙනෙක් වෙන්න පුළුවන්ද data science කියන industry එකට එන්න පුළුවන්ද කියලා අනිවාර්යයෙන්ම ඔව්. මොකද stat තමයි අතිවාරම අද තියෙන තත්වයට data science develop වෙන්න. හැබැයි stat විතරක් මදි. ඒක තව ගොඩක් දේවල් එකතු කරගන්න ඕනේ. එතකොට ශනාලි දැන් ඒක ප්‍රශ්නයක් තිබුණා මෙන්න මෙහෙම එකක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ BA business stat කියන ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට data science field එකට entry එකක් ගන්න පුළුවන්ද? ඒක ඇත්තක්ද කියලා අහලා තියෙනවා. යුනිවර්සිටි ඇතුලෙන් එන්න පුළුවන්ද කියන එක නම් ඇත්තටම මම දන්නේ නැහැ. එහෙම ස්පෙસિෆික් ඩිග්‍රී එකක් ඇතුලෙන් data science පැත්තට මාරු වෙන්න පුළුවන්ද කියන එක. හැබැයි අපි ඕනම ඩිග්‍රී එකක් කරපු එක්කෙනෙක්ට අර මං කියපු ඉතුරු බෑග්ග්‍රවුන්ඩ්ස් ටික තියෙනවා නම් ස්ටැට් පැත්ත, මැත්ස් පැත්ත, කම්පියුටර් සයන්ස් පැත්ත සහ අපි කලින් එපිසෝඩ් එකේ ගොඩක් ස්කිල්ස් ගැන කතා කරා. ඒකට මේ ස්කිල්ස් ටික ඔක්කොම දියුණු කරගෙන ඒ දැනුමෙන් ඒ පැත්ත තියෙනවා නම් එතකොට data science පැත්තට එන්න පුළුවන්. හැබැයි මම ආයෙසරයක් මතක් කරන්න කැමතියි රැල්ලට එන්න එපා. ඕනෙම ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට එන්න පුළුවන් කිව්වම ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ඔන්ලයින් එක දවසේ දෙකේ සතියේ කෝසස් කරලා හරි දැන් මම data science පැත්තට එන්න කැමතියි මම දැන් data science job එකක් තමයි හොයන්නේ කියලා එන කට්ටිය ගොඩක් ඉන්නවා. හැබැයි ඒ හරිම తాවකාලිකයි. මොකද ඇත්තටම දැනුම මදි. සහ රැල්ලට ආවම ඒකට තියෙන ආසාවට නෙවෙයි එන්නේ. ඉතින් එතකොට తాවකාලික දෙයක් වෙනුවෙන් එන එකේ තේරුමක් නැහැ.
තමුන්ට ඇත්තටම හැකියාව තියෙනවා නම් ඒ දැනුම හරියට වර්ධනය කරගෙන තමයි එන්න ඕනේ. ඉතින් එතකොට ජොබ් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකට හරි ස්ටේබල් ක්වොලිෆිකේෂන් එකක් තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් ජොබ්ස් වලින් අරගන්නේ නැහනේ හරි ක්වොලිෆිකේෂන් එකක් නැතුව. ඉතින් එතකොට ඒ ක්වොලිෆිකේෂන් එකත් හදාගෙන ක්වොලිෆිකේෂන් එක නිකන් නමට ඔන්ලයින් තියෙන දවස් දෙකේ ක්වොලිෆිකේෂන් එකක් නෙවෙයි. ඒවත් හොඳයි. ඒවා සර්ටිෆිකේට් කෝසස් තියෙන ඒවා හොඳයි. පොඩි පොඩි දේවල් වර්ධනය කරගන්න. හැබැයි බේස් එක හැටියට ඒවා විතරක් තිබිලා මදි. ඉතින් එතකොට යම්කිසි වෙන ඉන්ඩස්ට්‍රි එකක ඉඳන් වෙන ක්වොලිෆිකේෂන් එකක් තියෙන පැත්තක ඉඳන් data science පැත්තට එනවා නම් හරි ස්ටේබල් දැනුමක් හදාගෙන ඒ ස්කිල්ස් ටික හදාගෙන ක්වොලිෆිකේෂන් ටික හදාගෙන આવොත් තමයි වඩාත් සාර්ථක කියලා මට හිතෙන්නේ. ඔව් ඒ වගේම ශනාලි තිබුණා මෙන්න මෙහෙම ප්‍රශ්න කිහිපයක්. දැන් software engineers ලට නම් මං හිතන්නේ job competition එක වැඩි වෙලා තියෙන්නේ. මොකද software engineers ලා ඉස්සෙල්ලා පහක් කරන වැඩ දැන් එක්කෙනෙක් වගේ කරනවා. ඒකටත් හේතුව data science and AI තමයි. ඒතකොට මෙහෙම අහලා තිබුණා data scientists ලටත් ඇත්තටම job market එකේ මේ වගේ competition එකක් තියෙනවද globally and ශ්‍රී ලංකාව වල ගත්තොත් කියලා අහලා තිබුණා. data scientist ලා සහ data science industry එකේ තියෙන විවිධ jobs දිහා බැලුවම competition එක ඉස්සර තිබ්බට වඩා දැන් වැඩි වෙලා තියෙනවා. මොකද competition එක වැඩි වෙන්නේ ඒ අදාළ skills තියෙන කට්ටියව supply කරන ප්‍රමාණය වැඩි වෙන තරමට. ඉතින් දැන් අපි universities වල ගත්තොත් ගොඩාක් universities වල data science related qualifications දෙනවා. එතකොට local universities වගේම private universities වලින් එතකොට ලංකාවේ විතරක් නෙවෙයි globally අපි දැන් ඊට වඩා ගොඩාක් opportunities තියෙනවා. එතකොට තව graduates ලා බිහි වෙද්දී මේ qualifications තියෙන මේ skills තියෙන එතකොට competition එක නිරන්තරයෙන් වැඩි වෙනවා. ඉතින් අපි කාලයකට කලින් ගත්තොත් බොහොම 14ක් යුනිවර්සිටිස් තමයි තිබ්බේ ලංකාවේ data science qualification එක දෙන. හැබැයි දැන් ඒක ඊට වඩා ගොඩක් පුළුල් වෙලා යුනිවර්සිටිස් ගොඩකින් දෙනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට competition එක වැඩි වෙලා තියෙනවද ඇහුවොත් ඔව් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒ වැඩිවීම ලංකාවේ jobs ප්‍රමාණය තාමත් satisfy වෙලා නැහැ. එතකොට ඒ supply එක ආපු ප්‍රමාණය වැඩි වෙලා තිබ්බට තාමත් ලොකු demand එකක් තියෙනවා data science industry එකේදී supply එකත් එක්ක තව jobs හැදෙනවා මේ jobs සඳහා තව මිනිසුන් අවශ්‍ය කරනවා. ඒක globallyත් එහෙමයි. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ නිරන්තරයෙන් වෙනස් වෙන නිරන්තරයෙන් evolve වෙන subject එකක්. ඒකට ඒ modern දැනුමත් එක්ක තියෙන අයව නිරන්තරයෙන් මේ industry එක හොයනවා. ඉතින් එතකොට competition එක වැඩි වුණාට demand එක අඩු වෙලා නැහැ. demand එක ඒ විදිහටම තියෙනවා. එන්න demand එක වැඩි වෙනවා. එතකොට ලොකු chance එකක් තියෙනවා ලොකු demand එකක් තියෙන job එකකට යන්න data science පැත්තෙන් ආදියුණු වුණොත්. ඒ වගේම ශනාලි මම දැක්ක තව කීප දෙනෙක් අහලා තිබුණා. මම හිතනවා ඔබ මම හිතන කතාවේ මැද්දෙත් ඒක කිව්වා. අඩු ගණන් වලින් මම හිතන්නේ ඔය කියන්නේ අර සතියේ දෙකේ තියෙන courses කරලා වෙන්න ඕනේ. ඒ වගේ කෙනෙක්ට data scientist කෙනෙක් වෙන එක possible ද කියලා අහලා තිනවා. data science career එකට එන්ට වෙන්නවත් අඩුම ගානේ ඒක හොඳයිද එහෙම කියලා අහලා තිනවා. මගේ මතය නම් ඒක මදි. ඒ වගේ සතිය දෙකේ courses හොඳයි. දැනටමත් data science industry එකේ ඉන්න එක්කෙනෙක්ට තමුන්ගේ යම්කිසි skill එකක් වැඩි දියුණු කරගන්න. හැබැයි base එක හැටියට ඒ වගේ course එකක් කරලා ආවා කියන්නේ ඔයාට ඇත්තටම හරි අත්වාරමක් නැහැ. ඒකට හරි අත්වාරමක් නැතුව ඉස්සරහට යනවා කියන එක ඒක අර අත්වාරමක් නැතුව ගියක් හැදුවා වගේ තමයි. කොයි වෙලේ කඩන් වැටෙයිද කියලා ඔයාලවත් දන්නේ නැති වෙයි. ඉතින් එතකොට cost එක අඩු වුණාට කාලය අඩු වුණාට ඒකෙන් తాවකාලිකව තමයි ඔයාට ලේබල් එකක් ගහගන්න පුළුවන්. මම data science industry එකට ආවා කියලා මං හිතන්නේ වැඩි කල් දුවන්න පුළුවන් කියලා. ඒ වගේ දැනුම ප්‍රමාණයකින් සහ ඒ වගේ qualification එකකින් ආවොත් ඊට වඩා ගොඩක් ඔබට ගිය අය ඔයාව ඕවර්ටේක් කරන්න හරි පොඩි ප්‍රමාණයක් තමයි කාලය යන්නේ. ඉතින් తాවකාලික දෙයක් වෙනුවෙන් ඉන්ඩස්ට්‍රි එක මාරු කරන එක තේරුමක් නැහැ හැටියට තමයි මම නම් දකින්නේ. ඔව්. ඒ වගේම ශනාලි මං හිතන්නේ මෙන්න මේ වගේ කමෙන්ට්ස් ටිකක් තිබුණා මේ අයියේ ඔයා මේ අක්කගෙන් අහන්න මැරි කරන්න තව ඔය දෙන්න ගැලපෙනවා ඔය වගේ නිකන් අමුතු කමෙන්ට්ස් එන තොගයක් තිබුණා. මං හිතන්නේ මං ඒකට පිළිතුරක් දෙන්න ඕනේ කියලා හිතුවා මේ අවසානයේ පොඩි වෙනසකටත් එක්ක. මං හිතන්නේ මම නම් මැරි කරලා ඉන්නේ. ඒ හින්දා මට ඒකට chance එකක් නැහැ. ඒ හින්දා මේ ශනාලි ගෙන් අපි අහලා බලමු මේ ශනාලිට මේ ඉන්ට්‍රස් කට්ටිය විතර ඉන්නවා මේ කමෙන්ට්ස් වල අපි දැක්කා ඒක. ඒ හින්දා මේ කොහොමද ඔබේ ඒ ලයිෆ් එක ගැන පොඩ්ඩක් අපි නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් නෑ ඔබට ඉග්නෝර් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබ මොකද හිතන්නේ ඒක ගැන? ඔව් මම දැක්කා මේ එපිසෝඩ් එක රිලීස් වුණාම
මුලම දවස්වල මටත් ඉතින් හරි ආසාවෙන් බලන් ඉන්නවා කමෙන්ට්ස් හරි ලස්සන කමෙන්ට්ස් ඇట్లా තිබ්බ සුදීරස ෂෙනාලියක්ගෙන් අහන්නකෝ ඇයි ඔය දෙන්න මැඩි කරන්නේ නැද්ද ඔය දෙන්න ගැලපෙනවානේ මේ වගේ කමෙන්ට්ස් ගොඩක් තිබ්බා ඒවා ස්ක්‍රීන්ෂොට් ගහලත් මට ළමයි මෙසේජ් කරලා තිබ්බා මම දන්නෙත් නැහැ සුදීරගේ ගෝලියෝ මම අඳුරන්නෙත් නැති ළමයි මට ස්ක්‍රීන්ෂොට් ගහලා මෙසේජ් කරලා තිබ්බා ඉතින් සුදීර මැඩි කළා තමයි ඉතින් එහෙම chance එකක් නැහැ මම මැඩි කළා නැහැ තාම හැබැයි මේ ඔඩියන්ස් එක යුනිවර්සිටි ළමයි හෝ යුනිවර්සිටි යන්න ඉන්න ළමයි මට වඩා ගොඩක් පොඩි ඉතින් මම හිතන්නේ එහෙම chance එකක් එතරම් නැහැ ඉතින් ඒ හරි කෙනෙක් හම්බුනොත් ඒක ගැන හිතනවනේ අනිවාර්යෙන්ම ඔව් ඔව් අනිවාර්යෙන්ම ඔව් ඉතින් මං හිතන්නේ අපේ වීවර්ස්ලට ඒ හොඳ පණිවිඩයක් ෂෙනාලි යොමු කරා ඇය අවේලබල් හින්දා ඔබට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවනම් මං හිතන්නේ කමෙන්ට් දන් දාලා හරියන්නේ නැහැනේ අපි මොකක් හරි විදියක් අපි ඒගොල්ලන්ට පස්සේ කාලෙක හදලා දෙමු ඉතින් මං හිතන්නේ ඒක අවසන් ප්‍රශ්න විදියට අහපු එකත් හොඳයි පොඩි වෙනසකටත් එක්ක පොඩි ජොලියටත් එක්ක ඒක ගොඩක් අය ඒ වගේ කමෙන්ට්ස් දාලා තිබුණා මේ ඉතින් ඒ වගේ තමයි නේ ඔඩියන්ස් එකේව දානවා මේ ඉතින් අපි ඒකත් එක්ක හැබැයි සෑහෙන වටින කමෙන්ට්ස් දාලා තිබුණා වටින අදහස් අහලා තිබුණා ඉතින් ඒ වගේම මං හිතන්නේ අදත් ඔබ අපේ ඔඩියන්ස් එකට සෑහෙන වටින දේවල් ටිකක් කියලා දුන්නා මං හිතන්නේ ඒගොල්ලෝ දැන් ඒගොල්ලන් සාමාන්‍ය පබ්ලික් හැමෝටම මං හිතන්නේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් තමයි ඔය පර්සනැලිටි ඩෙවලොප්මන්ට් ඇන්ඩ් පබ්ලික් ස්පීකින් කියන්නේ. ඉතින් මං හිතන්නේ අපේ මේ එපිසෝඩ් එකෙන් ඒගොල්ලෝ ගොඩක් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අවසාන වශයෙන් ඔබට thank you කියන්න ඕනේ අනිවාර්යෙන් short notice එකකින් මෙතනට ඇවිල්ලා අපේ වීවර්ස්ලා වෙනුවෙන් හොඳ දෙයක් ඉදිරිපත් කරාට ඒ වගේම ඔබගේ අනාගත බලාපොරොත්තුත් ඒ විදිහටම සාර්ථක වෙන්නේ කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. thank you සුදීර මාව අද ඉන්වයිට් කරාට ඉතින් මගේ ඉන්ඩස්ට්‍රි එක data science අපි මුලින් කතා කරේ data science ගැන හැබැයි ඊට පස්සේ අපි comments දැක්කම සහ සුදීර ළමයි එක කතා කරලා එතන අවශ්‍යතාවය දැක්කට පස්සේ තමයි අපි data science අමතරව මම කරන අනිත් දේවල් ගැන කතා කරමු කියන decision එකට ආවේ ඉතින් මං හිතන්නේ තව පාරක් අපිට එන්න වෙයි ඔබට එතරම් ගොඩක් දේවල් තියෙනවා ඔබත් එක්ක කතා කරන්න ඔබට හැකියාවන් ගොඩක් තියෙනවා ඒක ෂෙයා කරගන්න එක මං හිතන්නේ මාර වටිනාකමක් තියෙන එකකට ඉතින් අපි ඉදිරියේදීත් අනිවාර්යෙන් ඒ වගේ එකකින් හම්බ වෙමු thank you මාව ඉන්වයිට් කරාට ඉතින් මාත් හරි ආසාවෙන් තමයි ආවේ අපි කලින් කතා කරා වගේ සුදීරයි මයි කියන්නේ යුනිවර්සිටි එකේ බැච්මේට්ස් ලා අපි යුනිවර්සිටි කාලේ ඉඳන්ම අඳුරන හොඳ යාළුවෝ ඉතින් යාළුවෙක්ගේ වැඩකට උදව් කරන්න ලැබීම මට සතුටක් ඒ වගේම ළමයි එක්ක සහ අනාගත පරපුරත් එක්ක මගේ යම් කිසි අත්දැකීමක් තියෙනවා නම් ඒක ෂෙයා කරන්න ලැබීමත් සතුටක් හැටියට බාර ගන්න. මොකද මාත් හරි ආසයි ළමයි එක්ක වැඩ කරන්න. මම දැනටත් ළමයි එක්ක වැඩ කරන කෙනෙක් හැටියට ඒකෙන් යම් කිසි කෙනෙක් ඉගෙනගෙන එයාගේ ජීවිතේ සාර්ථක කරගන්න දෙයක් එකතු කරගන්නවා නම් ඒක ඉතින් මටත් සතුටක්. ඉතින් මේ වගේ දේවල් හරහා සුදීර සමාජයට ලොකු මෙහෙවරක් කරන්නේ පහුගිය දවස්වල තිබ්බ එපිසෝඩ්ස් ඔක්කොම බැලුවොත් අපි සමාජයට ගොඩක් වැදගත් ටොපික්ස් තමයි මේ කරියර් කම්පස් කියන channel එක හරහා podcast එක හරහා සමාජයට දීලා තියෙන්නේ. ඉතින් සුදීර ඔයා කරන වැඩ කටයුතු සහ ඔයාගේ ටීම් එක කරන වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ලස්සන වැඩ ඉස්සරහට දිගටම කරගෙන යන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. thank you ෂනාලි